බුදු වෙන බව දැනී වසවතු සතුරු දෙන්නා අවුදිනා ගැතු වෙන චාමර වලල්ලක් එසදෙහි මැද වැඩම අවදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබ බලා සිටියේ මෙතුම් වූ ධර්ම දේශනාව වෙනුවෙන් සවන් දෙන්නට දැන් ඔබ හැමදෙනාටම මේ අවස්ථාව උදා වෙලා විහාරස්ථානය ඓතිහාසික පුදුබිමක් අතීතයේ රාජරාජ මහා මාත්‍යාදීන්ගේ හොඳයි කවුරුත් සාධනාවක් පවත්වන්න තව ටිකක් සද්ද සාදු කියන දැන් ඔබ හැම කෙනෙක්ම ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මෙතෙක් වේලා බලාගෙන සිටියේ අද දවසට සංවිධානය වන ධර්ම සංග්‍රහය බුද්ධ විදිහේ එනිසා මේ රැස් වෙලා ඉන්න වැඩිහිටියෝ අපේ පින්වත් තරුණ දරුවෝ හැම කෙනෙක්ම මේ උතුම් පින්කමට ඊටම නියුණු සංවරවුණු තන්පත්තු සිටිවිල්ලෙන් මේ පින්කමට මම එකතු වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න හැම දිනාගේම සිත් නිවෙන්න පළමුවෙන් උතුම් තුනුරුවනගේ ගුණ මෙනෙහි කරන්න වැඳගෙන මාත් එක්කම කියන්න. දේත නාලනේ බැඳ වෙඳුම් ලබන්නේ සෑම දිනාටම පින්
හිමි නාම දේත නාලලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දිනාටම පින්කෙත නේක මහගුණ යෙන් බබලන්නේ සාදු සාදු සාද හම් නාම දේත නාලලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දිනාටම පින්කෙත නේක මහගුණ යෙන් බබලන්නේ සාදු සාදු මහා සංඝ නාම සම්මා සම්බුදු සමිඳුගේ මුහුණේ ලස්සන වෙන කිසි මලෙකත් අපි පුද දෙන මල් මිටි මිටි ගානේ සමිඳුගේ ඉදිරියේ පරවෙන වාලේ කරදරමයි ජීවිතයක හැමදාම මරණයටයි ටික ටිකවත් ලංවීම පින පමණයි තරමකවත් සෑහීම නිවන තමයි අපි කාටත් සැනසීම. Then නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang
gacchami tatiyampi sangham saranam gacchami panatipata veramani sikkhapadam samadhiyami adinādana veramani sikkhapadam samadhiyami kāmesu miccācārā veramani sikkhapadam samadhiyami musāvādā veramani sikkhapadam samadhiyami Suramira Majjapama Dattana Veramani Sikkhapadam Samadhiyami Samanta Chakravalesu Atra Gacchantu Devata Saddhamman Nirājassa Sunantu Saggamukkhadan Dhammasavana kālo ayam bhadanta Dhammasavana kālo ayam bhadanta Dhammasavana kālo ayam bhadanta Namo tassa bhagavato arahato samma sambuddhassa buddhanussati mettāca asubhaṃ maranassati iti mā caturārakkha bhikkhu bhāveya sīlavāti Kirti Sri Rajasingh Mahaviharasthāne විහාරාධීශ්වර අපේ කලනැල්ලේ සුනන්ද ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මේ සමනල අඩවියේ වැඩ හිඳිමින් ධර්මයේ වටිනාකම් සොයන මිනිස්සුන්ට බොහෝ ගැඹුරින් බණ දහම් කියා දෙමින් පුණ්‍යවන්තව වැඩ වාසය කරන අපේ වනවාසී තුඩාවේ ප්‍රේමාලෝක ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේ ප්‍රධානව අපේ ඉස්කෝලේ හාමුදුරුවෝ ඒ වගේම මේ මොහොතට වැඩමවල ඉන්න අපේ අරණ නිවාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පුංචි හාමුදුරුවෝ
ඒ වගේම අපත් සමග වැඩම කළ අපේ මාගල් කන්දේ සුදත්ත හාමුදුරුවෝ, ඒ වගේම අපේ ජඹුරේවල චන්ද්‍රරත්න හාමුදුරුවෝ ඇතුළු ඒ සියලු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත සත්පුරුෂ ගුණ සම්පන්න පින්වතුනි, අද රාජසිංහාරාම විහාරස්ථානයේ අපේ ගෞරවනීය නායක හාමුදුරුවන්ගේ අවවාද ආශිර්වාද ඇතුව මේ ගමෙහි ජීවත් වෙන අපේ තරුණ දරුවෝ සිරිපා තරුණ ප්‍රජාව හැටියට ඒ තරුණ දරුවෝ අප්‍රමාණ කැපවීමක් කළා. දින ගණනාවක් වෙහෙස වෙලා මහන්සි වෙලා මේ තරුණ පිරිස කල්පනා කළා අපේ ගමේ අපේ වැඩිහිටියන්ට, අපේ ඥාතීන්ට, අපේ අසල්වැසියන්ට, අපේ හාමුදුරුවරුන්ට වර්තමානයේහි රට ගැන, ලෝකය ගැන, ශාසනය ගැන, ජාතිය ගැන තරුණයන් හැටියට අපි උකහා ගන්න දේවල්, අපි ස්පර්ශ කරන දේවල්, අපි අවබෝධ කරගන්න දේවල් අනේ අපේ නෑදෑයන්ට, වැඩිහිටියන්ට බෙදා දෙන්න ඕන. ඒ වෙනුවෙන් අපි අද දවසේ යම් කැපකිරීමක් කරන්න ඕන කියලා හිත මේ තරුණ පිරිස එකාවන්න පෙළ ගැහිලා අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගෙන අද මේ පුණ්‍ය කටයුත්ත සංවිධානය කළා. එනිසා පළමුවෙන්ම අපි මේ තරුණ දරුවන්ට, විශේෂයෙන් අපේ රත්නපුර ප්‍රදේශයේ අපේ තරුණ පිරිස් බොදු මිනිහඬ සංවිධානයේ හැටියට පුරෝගාමීව මෙවැනි බොහෝ පින්කම් වසරකට ගණනාවක් සිද්ධ කරනවා. ඉතින් ඒ ඇත්තෝ බොහෝම සහෝදර විදියට මේ සිරිපා තරුණ කැලැත් එක්ක එකතු වෙලා මේ පින්කම හොඳින් මැනවින් සිද්ධ කරගන්න අප්‍රමාදී වෙලා තියෙනවා. ඒ නිසා ඒ හැමෝටම සුබ ප්‍රාර්ථනා කරමින් අද දවසට નિયમિત ධර්මානුශාසනාව සිද්ධ කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මම දන්නවා මේ ධර්ම දේශනාවට ආරාධනා කළා දින ලං වෙනකොට හරි කරදර නේද? පොලිසියෙන් එනවා, බුද්ධ්‍යංශ වලින් එනවා, මොකටද මේ හාමුදුරුවෝ වඩම්මන්නේ කියලා අහනවා, හාමුදුරුවන්ට පිස්සුද කියලා අහනවා නේද? ඕක තමයි ඇත්ත. ඉතින් එවැනි අප්‍රමාණ බාධක වලට සමහරවිට මේ තරුණ දරුවන්ට හිතෙන්නේ අනේ මොන මගුලකටද මේව කරන්න කියලා. කොල්ලෝගේ වචනෙන් කිව්වොත් නේද? ඒ සියලු බාධක, ඒ සියලු කරදර මැඩගෙන දරුවනේ පින්නතුනි අපි මේ කරන්නේ මහා ධර්ම යුද්ධයක්. මොකද අද අපි ජීවත් වෙන මේ යුගය අධර්මවාදී බලවේග බලවත් වෙච්ච වෙලාවක්. අධර්මවාදය නැත්නම් අධර්මයේ බලවත් වෙනකොට ධර්මයේ යටපත් වෙනවා. අපි මේ වෑයම් කරන්නේ අධර්මයේ වනසලා ධර්මයේ දිනවන්නයි. ඒක තේරුම් අරගෙන තියෙන්නේ බොහෝම සුළු පිරිසයි. මොකද අපි හැම අතකටම බෙදිලා දුර්වල වෙච්ච જાතියක් නිසා කොයි දේ හරිද කොයි දේ වැරදිද අපිට જાතියක් විදියට බෞද්ධ විදියට මොකක්ද තියෙන ඉලක්කෙ මේ මොනවත් විසඳුමක් හොයාගන්න බැරුව මංමුලා වෙච්ච යුගයක්. ඒ නිසා මේක ලේසි නෑ හරි පාර හොයාගන්න එක. අපි මේ වෑයම් කරමින් ඉන්නේ ඒ අධර්මවාදී බලවේග යටපත් කරලා ඒවා මර්ධනය කරලා
අද දවසේ භික්ෂුන් වහන්සේලා හැටියට අපට පැවරිච්ච ඓතිහාසික වගකීමක් හිසින් දරාගෙන ඒ ඉෂ්ට කිරීමයි මේ කරන්නේ. ඒක කරන්නේ බොහෝ විට මේ වැඩිහිටි પરම්පරාවල් ගැන හිතලා නෙමෙයි. මේ යුතුයකම ඉෂ්ට කරන්නේ අපේ උපන් ඊළඟ දරු પરම්පරාවන් වෙනුවෙන්. ඒවා ලේ කඳුළු දහඩියේ ජීවිත පූජා කළා. මේ ජාතියට බොහෝ වත්කම් දිනා දීලා තියෙනවා. බොහෝ වත්කම් දිනා දීලා තියෙනවා. ඒවා මිල කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ ධර්මලාභයම මොනතරම් ප්‍රශ්නයක්ද නේද? මේ ධර්මයේ රකින්න මොනතරම් අපේ මිනිස්සු මුතුන් මිත්තු කැප වුණාද? මොනතරම් දේවල් කැප කළාද? ජීවිත කැප කළා, දේපොළ කැප කළා. ඒ ආදී වශයෙන් ගත්තට පස්සේ අනන්ත අපරිමාණ වූ කැපකිරීම කළා තමයි මේ ධර්මලාභයත් මේ සංස්කෘතික වටිනාකම් මේ හර පද්ධති මේ සියල්ල අද අපිට ඉතුරු කරලා දීලා තියෙන්නේ. ඒක නිසා අද දවසේදී අපේ වගකීම වෙන්නේ අපෙන් පස්සෙන પરම්පරාවට මේවා නොකිලිටි ලෙස ආරක්ෂා කොට තැබීමයි. ඉතින් ඒ හදන බලමුළුවට මේ සිරිපා තරුණ කැලත් ඒ ධම්මලේ පුරුක් බවට පත් වෙලා. දැන් බොදු මිනිහාට එක පැත්තකින් ඉන්නවා. මේ ගම් පියස හොඳට රැකගෙන මේ තරුණ දරුවෝ ගමට විස බීජ ඇතුල් වෙන්න දෙන්නේ නැතුව නේද? හොඳට බලාගෙන අපි කියනවා ඉංග්‍රීසියෙන් හොඳ ඇලර්ට් එකේ ඉන්නවා. හොඳ සෙවිල්ලෙන් ඉන්නවා. ඉතින් මේ අපි හදන්නේ ධර්ම සේනාවක්. මේක මේ අතින් පයින් ගහගෙන ලේ හලාගෙන එහෙම කරන එකක් අපි කොහෙවත් එවෙන්තන වල අපි මේකපත් කරන්නේ නැහැ නේද? මේක ධර්ම සේනාවක්. මේ හදන්නේ ධර්ම සෙනවිලි. ඉතින් මේ දුෂ්කර කඳු ගලල්ලේ ඇවිදගෙන යනකොට දැනුණ දේ තමයි මේ ඇත්තටම මේ බුදුහාමුදුරුවෝ මේ සිරිපා ඒ උතුම් බුදු සිරිපා තුල සමනල කන්දේ tempat පිහිටවපු දා පටන් ඒ රකින්න පිරිවර නේද මේ මිනිස්සු මොනතරම් දුක් කන්දක් විඳිනව ඇද්ද? හැබැයි ඒ සියලු දුක් පැනිරහ කරගෙන නෙවෙයි ජීවත් වෙන්නේ නේද? වනේ වන සතුන් එක්ක ස්වාභාවික පරිසරයේ තියෙන මේ සියලු දේට මුණ දීගෙන මොන තරම් කැපකිරීමක්ද මේ කරන්නේ? ඉතින් ඔය ඒ කාලේ දම්සෙනවිවරු වගේ සේනාපතියෝ වගේ වැඩ කරන්න ඇති. ඒ සසර පුරුද්දට තමයි අද මේවා කරන්න හිත දෙන්නේ. ඒ නිසා තමයි මොන අභියෝගාවක් නෑ අපි මේක කරනවා. නැත්නම් හුඟක් අය අභියෝගේකට මේ ප්‍රශ්නයක් කරනවා අතහැරලා යනවනේ. එහෙම අත නොහැර ඒ තමන් සිතන දේ ජයග්‍රහණයෙන්ම කෙලවර කරන්න හිතෙන්නේ පෙර සාංශාරික වෙන පුරුදුත් එක්ක. ඉතින් ඒ නිසා ඔයත්න්ට අපි ගොඩක් ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. මෙවැනි කටයුත්තක් මෙවැනි පුණ්‍ය කටයුත්තක් සංවිධානය කිරීම හරහා අද දවසේදී විශේෂයෙන් අපේ මිනිස්සු හැටියට දැනුවත් විය යුතු දේ දැනුවත් කරමින් මේ සෙනඟ රැස් කරන්න. ඒ වැඩපිළිවෙල ගොඩනැගීම ගැන ඊට වඩා යමක් ඒ පිළිබඳව කතා කරන්නේ නැහැ. කාල වේලාවක් බොහෝ සෙයින් ගත වෙන නිසා ඔබ හැම දිනාගේම ජීවිතවලට එදිනෙදා ජීවිතයේ බෞද්ධයෝ හැටියට පුරුදු පුහුණු කළ යුතු, තවත් විදිහකින් කිව්වොත් අභ්‍යාස කළ යුතු, තව විදිහකින් කිව්වොත් ජීවිතය තුළ භාවිතයට නැගිය යුතු ධර්ම කරුණු කීපයක් කියා දෙන්න මා බලාපොරොත්තු වෙනවා. මොකද ඒ ශ්‍රාවක ජීවිතයට ඉතා ප්‍රයෝජනවත් නිසා. පින්තුනි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස කොටස් කීයක්ද?
බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක පිරිස කොටස් 4යි නේද? කවුද? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. දැන් අද මේ විහාරස්ථානයේ අපිට පේන්නේ නැත්තේ කවුද? භික්ෂුණිය විතරයි නේද? හාමුදුරුවෝ වැඩ ඉන්නවා, උපාසකයෝ ඉන්නවා, උපාසිකාවෝ ඉන්නවා. එතකොට බුදුහාමුදුරුවන්ට අයිති මේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ එක නමකින් අපි හැඳින්වනවා. කවුරු කියලාද? සිව්වණක් පිරිස. එතකොට මේ සිව්වණක් පිරිසේ නායකයා කවුද? මේ සිව්වණක් පිරිසේ නායකයා බුදුහාමුදුරුවෝ. ඒ නිසානේ සාදු නාද දිදී මේ පෙළ ගැහිලා පන්සලට එන්නේ නේද? බුදුහාමුදුරුවෝ තමයි සිව්වණක් පිරිසේ නායකයා. එතකොට මේ සිව්වණක් පිරිසේ ගුරුවරයා කවුද? බුදුහාමුදුරුවෝ. මේ සිව්වණක් පිරිසේ කල්යාණ මිත්‍රයා කවුද? බුදුහාමුදුරුවෝ. අද අපි සාකච්ඡා කරන අපි අත්විඳින අනේක විද වද හිංසා මානසික සමාජීය වශයෙන් දේශපාලනිකව මේ හැම අතින්ම මේ අරුබුද ඇති වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ශාස්ත්‍රූත්වය, බුදුහාමුදුරුවන්ගේ නායකත්වය, බුදුහාමුදුරුවන්ගේ ආචාර්යත්වය, බුදුහාමුදුරුවන්ගේ කල්යාණ මිත්‍රත්වයට පිටුපාපු දවසේ ඉඳලා අපි මොකද වෙලා තියෙන්නේ? අසමගි වෙච්ච, Tamanගේ කම නැති කරගත්ත, යන එන මග තෝරගන්න බැරුව මංමුලා වෙච්ච, Tamanගේ දෙයක වඩා වෙනත් දේ අගය කරන, එකාට එකා නැති එවැනි තත්ත්වයකට අපි වැටුනේ. අපි වහුගාවක් වට්ටලා අපිට ගොඩාක් දේවල් වරද්දලා. එහෙම වෙන්න හේතුව තමයි අපි බුදුමගෙන් පැත්තකට කළා. ඒක කලේ කවුරුවත් නෙමෙයි. මේ රටේ දේශපාලකයෝ. අපිව විනාශ කළා. 60කට බෙදලා දැන්. පොඩි ප්‍රමාණයක් නෙමෙයි. මේ ජාතිය කීයකට බෙදලාද? 60කට බෙදලා. පක්ෂ විතරක් 60ක් තියෙනවා. නේද? බුදුහාමුදුරුවෝ ගෙට වැඩියයි කිව්වා කොළ පාට එකක් කොළ පාටමයි. ඌට කියනවා ඒ අඩේ උතර බලක් තියෙන පොළ පිස්සුද නායකතුමා එහෙම කියලා නේ වලෙත් වැටෙනවා. නායකතුමා තමයි ඒක. බුදුහාමුදුරුවෝ නෙමෙයි. නිල් පාට එකත් එහෙමයි. රතු පාට එකත් එහෙමයි. නිලයි කොළයි රතයි කියලා අපි ඔක්කොම බුදුන්ටත් පිටු පෑවා, ධර්මයටත් පිටු පෑවා, සංඝයටත් පිටු පෑවා. අවසානයේදී අපි ගොඩ එන්න බැරි තරම් අපේ ජීවිත විතරක් නෙවෙයි අපේ අනාගත පරම්පරාවේ ඉරණම පවා මහා අන්තරකට හිරලා තියෙනවා. අපි ඒ ගැන කතා නොකරමු. අපිට වැදගත් වෙන්නේ මේ අපි විසින් මේ ඇති වෙලා තියෙන වාසනාවන්ත තත්වයෙන් ගොඩ එන්න නම් අර මා මුලින් කියපු පරිදි අපේ උපනුපන් දරු පැටවුන්ට මේ පරිසරය හදලා තියන්න නම් අද දවසේ අපේ කැපවීම, අද දවසේ අපේ අදිෂ්ඨානය, අද දවසේ අපේ වැඩපිළිවෙල කුමක් වේ යුතුද කියලා පහදා දීමයි වැදගත්. ඒ නිසා හොඳින් මේ ධර්ම කරුණු ටික ඇහිීම වැදගත්. පින්තුනි අපි පහුගිය කාලේ වැඩපිළිවෙලක් හැදුවා. අපේ අර ඉස්කෝලේ හාමුදුරුවෝ පිළිගන්නකොට මතක් කළේ මේ බොදු බල සේනාව කියලා නේද? මේක නිකන් කියනකොට ඩෙමොක්ෂන් වගේ. බයයි. අපි එමු මේ අල්පෙනෙත්තක් කරගෙනද? නිය කටර එකක් කරගෙනද? බුදුබල සේනාව කියන්නේ මොකක්ද? බුදුබල සේනාව කියලා කියන්නේ සිව්වණක් පිරිසට කියන තවත් නමක් විතරයි. මේකේ ඉන්නේ කවුද? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. එතකොට මේ හතර ගොල්ලන් එකතු වෙන තැන සේනාවක් තමයි. කාගේ සේනාවද? බුදුහාමුදුරුවන්ගේ සේනාව. එතකොට මේ වැඩපිළිවෙලේ නායකයා කවුද? අපි නෙවෙයි බුදුහාමුදුරුවෝ. මේ වැඩපිළිවෙලේ නායකයා, මේ වැඩපිළිවෙලේ මාර්ගෝපදේශකයා බුදුහාමුදුරුවෝ. ඉතින් බුදුහාමුදුරුවෝ ළඟටත් සත්‍ය කලාවේ නැද්ද?
උන්ට දුන්නේ නැද්ද බුදුහාමුදුරුවෝ දුවන්න? නේද? ඒ වගේ අපි මේ බෞද්ධයෝ ටික රැකගන්න, මේ බෞද්ධයෝ වල්මත් කළා, මේ බෞද්ධයෝ විනාශ කළා, මේ බෞද්ධයන්ගේ අකුල් සිඳින වැඩපිළිවෙළවල් හඳුනාගත්තට පස්සේ අපි බුදුහාමුදුරුවන්ගේ ධර්මයම පිළිසරණ කරගෙන, ඒ ධර්මයම අවිහිංසාවාදී අවියත් බවට පත් කරගෙන, ඒ පරවාද මතනය කරන්න නැත්නම් ඒ වෙන වෙනත් මිත්‍යා දෘෂ්ටික බලවේග මර්ධනය කරන්න, ඒවට උඩගෙඩි දෙන මැතිවරුද ඇමතිවරුද රටේ නායකයෝද අපිට වැදගත් නැහැ. මොකද අපි කරන්නේ බුදුහාමුදුරුවෝ අපිට පවරපු රාජකාරී. ඒ නිසා අපි ඇත්තටම බොහොම නිර්දය විදියට විවේචනය කළ යුතු තැන්වල විවේචනය කරනවා, ගර්හාවට ලක් කළ යුතු තැන්වල ගර්හාවට ලක් කරනවා. බුදුහාමුදුරුවෝ සමහර අවස්ථාවල ඇමතිව කොහොමද? හේ මෝග පුරුෂ එම්බල මෝඩය කියලා බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙනවා. අද නිකන් උඹ බම්බලංගුවක් නිකන් හරි අමුරු තරකටනේ පත් වෙන්නේ නේද? නෑ එහෙම එකක් නෑ. අපේ අයට තේරෙන හොඳ සුද්ධ සිංහලෙන් කතා කරන්න. පාරේ යනකොට හෝන් එකක් ගහුවත් අයින් වෙන්නේ නැති જાතියකට අනේ මේ කියලා හරියනවද? නෑ එහෙම හරියන්නේ නෑ. මොකද ඒ තරමටම අපි විනාශ කළා. මිනිස්සුන්ට හිතන්න බැරි තරමට විනාශ කළා. ඒ නිසා වෙන්න අපිට අද සිද්ධ වෙනවා බොහෝම උද්වේගයෙන් වැඩ කරන්න යම් කාලයකට. බොහොම උද්වේගයෙන් අපිට මේ හිතන්න වෙලාවක් නැහැ. විවේක ගන්න වෙලාවක් නැහැ. ඒ තරමටම පින්නතුනි මේ බෞද්ධයෝ විනාශ කරන වැඩපිළිවෙළවල් හදලා ඉවරයි මේ රට ඇතුලේ. ලංකාවේ පන්සල් තියෙන 12800ක් විතර. ඒ පන්සල් 12800න් දැන් ක්‍රියාත්මක වෙන්නේ ආරණ්‍ය සේනාසන භාවනා මධ්‍යස්ථාන, විවේක සෙනසුන් යෝගාශ්‍රම මේ ඔක්කොම ගත්තට පස්සේ 9300ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් තමයි සක්‍රීය තලයේ තියෙන්නේ. අද වෙද්දී මේ පන්සල් 9000ම කොටු කරලා ඉවරයි. වට කරලා ඉවරයි. කවුද? මිත්‍යා දෘෂ්ටිය ගත්ත කණ්ඩායම. මිත්‍යා දෘෂ්ටික බලවේග අපේ සියලු පන්සල් කොටු කරලා ඉවරයි. ඉතින් මම අපේ සුනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවා මේ ගම කොහොමද? අනේ හාමුදුරනේ වාසනාවන්තයි රත්තරන් මිනිස්සු ටිකක්. මම ওই හාමුදුරුවනේ කියන එහෙම චරිතසහතියක් ඇහුවාමයි. නෑ දැන් නෑ ආදිනේ මහා කාඩේ ඉන්න ගම කොහොමනේ බොහොමලාවට කියන්නේ නේද? හැබැයි අපේ සුනන්ද හාමුදුරුවෝ එක දෙයක් මතක් කළා. අනේ හාමුදුරනේ අපේ මිනිස්සු නැති බැරිකම් තියනවා තමයි, අගහිකම් තියනවා තමයි. හැබැයි රත්තරන් මිනිස්සු ටිකක්, හරිම හොඳ මිනිස්සු ටිකක්, කිසි ප්‍රශ්නයක් නැති ගමක් කියලා කිව්වා. ඉතින් මට හිතෙනවා මේ සිරිපා හන්ද පාමුල ඉන්න ඔයත් ඉතින් වැඩියෙන්ම ඒක කරන්න එපා නේද? කොහොමද හොඳ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේ කතාව කිව්වේ දැන් මෙවැනි ශුද්ධ බෞද්ධ ගම්වලට අපි හිතමුකෝ මිත්‍යා දෘෂ්ටික බලවේගයක හේවණල්ල වැටුනොත් මොකද වෙන්නේ? මේ තියෙන සමගිය, මේ තියෙන පින්වන්ත එකතු වීම මෙහෙම කරන්න පුළුවන් වේද? නෑ, මේවා අවුල් කරනවා. එකාට එක නැති කරනවා. පන්සලේ හාමුදුරුවන්ට කැලෑපත්‍ර එනවා ලොරි ගන්න. එහෙම තමයි වැඩේ පටන් ගන්නෙ. දහම් පාසල කරන්න හම්බෙන්නේ නෑ. පිළිතුරු මේ විදිහට ගත්තට පස්සේ අද වෙනකොට එවැනි ක්‍රිස්තියානි මූලධර්මවාදී මිත්‍යා දෘෂ්ටික බලවේග 450 පොඩි ප්‍රමාණයක් නෙවෙයි. ක්‍රිස්තියානි මිත්‍යා දෘෂ්ටික බලවේග 450 මේ බුදු පොළොවේ තමයි බුදු බිමේ ක්‍රියාත්මක වෙනවා. බෞද්ධයෝ සංස්කෘතිකමය වශයෙන් විනාශ කරන්නේ 450ක් සංවිධාන. මිත්‍යා දෘෂ්ටියට ගොදුරු වීම මහා පාපයක් බව බුදුහාමුදුරුවෝ අපිට උගන්වනවා දීඝනිකායේ පාසාදික සූත්‍රයෙන්. දීඝනිකායේ තියෙනවා පාසාදික කියලා සූත්‍රයක්. ඒ සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මිත්‍යා දෘෂ්ටියට ගොදුරු වීම තරම් පාපයක් ලෝකේ තවත් නැහැ කියලා.
ඊළඟට බුදුහාමුදුරේ සූත්‍රයේදී පෙන්වලා දෙනවා මහණෙනි නුඹලා මගේ ශ්‍රාවකයෝ මිත්‍යා දෘෂ්ටියට ගොදුරු වෙනවා නම් ඒ මිත්‍යා දෘෂ්ටියට ගොදුරු වෙන අය ඉන් මුදවා ගන්න වැඩ කරන්නේ නැත්නම් ඒක ඊට වඩා පාපයක් කියලා. ඒතර අද අපි මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ අපිට අනුශාසන දීලා තියෙනවා තමන්ගේ ශ්‍රාවකයෝ රකින්න. ඊළඟට තව සූත්‍රයක් තියෙනවා මඛාදේව සූත්‍රය කියලා. හරිම ලස්සන දේශනාවක්. ඒ මඛාදේව සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි නුඹලා මේ ශාසනයෙහි අවසාන ශ්‍රාවකයා මොකද්ද? නොවන. මහණ නුඹ මේ ශාසනයෙහි අවසාන ශ්‍රාවකයා නොවන. ඒක මොකද්ද? මේ ශාසන වැඩ පිළිවෙල ඉස්සරහට අරගෙන යන්න. මෙතනින් මේ කරේට කියලා භාවනා කරන නිවන් දකින්න විතරක් කිව්ව එකක් නෙවෙයි. ඒතර ඒ අනුව පෙළ ගැහුණු ලංකාවේ සංඝ ශාසනය හරි අපූර්වට මේක විසඳගත්තා. මේ ශාසනය අපි රැක්කා. මේ ශාසනයේ කොටස් තුනක් තියෙනවා. ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය, පර්යාප්ති ශාසනය කියලා. අනුරාධපුර යුගයේදී අද දවසේ අපි මුහුණ දෙන ප්‍රශ්න වගේම ප්‍රශ්නාවලියක් අනුරාධපුර යුගයේ හිටපු හාමුදුරුවන්ට මුහුණ දෙන්න වුණා. එදා මහරහතන් වහන්සේලා පව වැඩ හිටියා. එක පැත්තකින් සතුරු ආක්‍රමණ, අනෙක් පැත්තෙන් රටමැද විපත්, ඔය ගොලහලැති බැමිණි ඉතිහාසය වැනි මහා නියම මිනිස්සුන්ට ඛණ්ඩ නැහැ, වැටෙන කොළයක් විතරයි. අලකොළ කාලා, කෙසෙල් බඩ කාලා මිනිස්සු ජීවත් වුණේ. ඒ යුගයේ වෙනකොට මේ තීරණය කරන්නේ අපි අපවත් වෙලා ගියොත් මේ ත්‍රිපිටකය නැති වෙනවා. අපි අහලා තියෙන ඉතිහාස කතාවේ නේද අපේ එදා හාමුදුරුවෝ බඩට දැන් දානේ වළඳන්නේ නැහැ. මේ ළඟ ඉන්න හාමුදුරුවෝ අපවත් වෙනවා. හාමුදුරුවෝ කල්පනා කළා මේක හරියන්නේ නැහැ. අපි අපවත් වෙන්න කලින් මේ ත්‍රිපිටකය සුරක්ෂිත කරන්න ඕනේ. පින්නතුනි බඩට වැලි කොට්ට තියාගෙන දැන් බඩගින්දර වැඩි ඉහුල ගන්න බෑ. බඩට වැලි කොට්ට තියාගෙන ත්‍රිපිටකය සජ්ජායනා කෙරුවා. එහෙමයි මේක රැක්කේ. ඒ නිසා තමයි අදත් ලෝකේ බෞද්ධ රටවල් වල පැරණි මිනිස්සු ලංකාව දිහා බලලා වඳිනවා. මම ඒක බුරුමේදී ඇස් දෙකෙන් දැක්කා. වයස අවුරුදු 80 වගේ ඉක්මෝපේ හාමුදුරු වැඩිට තරකට ගිහිපුවාම උන්වහන්සේ උදේට බුදුන් වහන්සේ මේ පැත්තට වඳිනවා. විපරම් කරලා බලපුවාම ලංකාවට වඳිනවා. මොකද ත්‍රිපිටකය ආරක්ෂා කරපු රට කියලා. තාම එතකොට අපි අනුරාධපුර යුගයට වෙනකොට නොයෙක් විදි විපත්තිකර තත්වයන් ආවා. එදා හිටපු මහා යතිවරු බෞද්ධ නායකයෝ එකතු වෙලා සාකච්ඡා කළා. සංවාදයක් ඇති වුණා. වඩා වැදගත් ප්‍රතිපත්ති ශාසනය රකින්න එකද, පර්යාප්ති ශාසනය රකින්න එකද, ප්‍රතිවේදය රකින්න එකද? තීරණය වුණා ප්‍රතිපත්තිය වැදගත්. ප්‍රතිවේදයක් වැදගත්. හැබැයි ප්‍රතිපත්ති ශාසනය රැකෙන්න ප්‍රතිවේද ශාසනය ආරක්ෂා වෙනත් මොකද වටින්නේ? පර්යාප්ති ශාසනය ආරක්ෂා කරගත යුතුයි. පර්යාප්තය කියලා කිව්වේ මේ ශාසනයේ පැවැත්ම උදෙසා වූ වැඩපිළිවෙල. ඒ නිසා නේදත් ඔයත් අපේ හාමුදුරුවනේ කියලා නේද? ළඟට ඇවිල්ලා අපේ කමත් එක්ක බොහෝම සන්තෝෂෙන් පුදුම විදිහේ බැඳියාවකින් ගමේ බණට දානෙට පාංශුකූලෙට දරුවෙක් කුසට ආපු ඉරේ ඉඳලා අඟුලිමාල පිරිත් ටික කියනකම් නේද? එහෙම මහා පුදුම බැඳීමක් අපි අතර. ඒ තමයි පර්යාප්තිය කිව්වේ. මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතේට ලෞකික ජීවිතේට නැකත බලලා දෙනවා, කේන්දරේ බලලා දෙනවා, සෙත් කවිය හදලා දෙනවා, බෝධියට ආවම පඳුර ගැට ගන්නවා. මොකද දැන් උඹලට ප්‍රශ්න මොකද දරුවෝ මොකක් හරි ගැටලුවක්ද? මීට වරින් මේක කරපන් නේද? ගිහිය පැවිත් එහෙම එකක් තිබුණේ නෑ. බොහෝ සමීප බවක් තිබුණා. දැන් පිළිතුරේ අපි ආපහු ඒ සමීපතාවයේ පන්සලත් එක්ක හදන්න ඕන. එතන විතරයි මේකට රකින්න තියෙන තැන. ඒක නිසා කවදාකවත් පන්සලේ
පන්සල ඇතුළු වෙන දොරටුවෙන් වාහනකඩෙන් ඇතුළට දේශපාලනය ගේන්න එපා. කවදාකවත් ගේන්න එපා. නිල වුණත්, කොළ වුණත්, රතු වුණත් සිංහලයන්ට බෞද්ධයන්ට තියෙන ප්‍රශ්නේ එකයි. පන්සලෙන් සිංහලයෝ විදියට බෞද්ධයෝ හැටියට එකතු වෙන්න. ඒ කියන තියෙන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සුඛා සංඝස්ස සමග්ගී. සංඝයාගේ සමගිය මොකටද හේතු වෙන්නේ? සුඛා සැපතකි. සංඝයාගේ සමගිය සැපතට හේතු වෙනවා. කවුද මේ සංඝ කියන්නේ? හාමුදුරුවෝ විතරද? නෑ. සංඝ කියලා කිව්වහම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස මේකට අයිති. හැබැයි අයිති නොවන පිරිසකුත් ඉන්නවා. කවුද අයිති වන පිරිස? කවුද අයිති නොවන පිරිස? බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අරමුණු කරගෙන ඒ වෙනුවෙන් කැප වුණ ඒ ධර්ම මාර්ගයට පිළිවෙතින් පෙළ ගැසුණු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ඒ අයිති වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා පිළිවෙතින් මේ ධර්ම මාර්ගයට පෙළ ගැසුණු භික්ෂු භික්ෂුණියන්ගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ සමගිය සැපතට හේතු වෙනවා කියලා. ඒ නිසා මේ බණ වැඩ පිළිවෙල මේ අනුශාසනාවන් මේ සියල්ල සිද්ධ කරන්නේ ඒ සංඝ සාමග්‍රිය පතාගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ සමගිය ගොඩනැගීම අරමුණු කරගෙන. මොකද මේ සමගිය ගොඩනැගීම තුලින්මයි අපට අපිව විනාශ කරන්න හදලා තියෙන වැඩපිළිවෙළවල් පරාජය කරන්න පුළුවන්. ඒ නිසා අපි ඊටාම හොඳින් සමගි සම්පන්නව කටයුතු කළ යුතුයි. මොකද එක පැත්තකින් අර කියපු ක්‍රිස්තියානි මූලධර්මවාදී බලවේග, අනෙක් පැත්තෙන් ඉස්ලාමීය බලවේග. අද මේ රටේ කවුද දන්නේ? පොලිසිය දන්නවද? OIC මහත්තයා දන්නවද? අනිත් අය දන්නවද? DIG මහත්තයා දන්නවද? පොලිස්පති දන්නවද? නීතිපති දන්නවද? නීති හදන කට්ටිය දන්නවද? විනිසුරුවරු දන්නවද? ඉස්ලාමයේ ගැන ඉගෙනගෙන තියෙනවද? කුරානේ කියවලා තියෙනවද? හාදිස් කියවලා තියෙනවද? සුන්නා කියවලා තියෙනවද? මොකුත් දන්නේ. මොකුත් දන්නේ නැතුව ඉස්ලාම සාමයේ කියාගෙන මේක කියලා දෙන අයට ගුරුනාඩු කරනවා. හරි පුදුම වාසනාවක් මේ රටට වෙන්නේ. දැන් පෙරේද මම ගියා පොලිස් අපරාධ කොට්ටාසෙට පැය 3මාරක්. කට උත්තර ලියන්න කලින් මම ගෝ මෙහෙන්න කට්ටියම වාඩි වෙන්න කියලා. විනාඩි 20ක විතර දේශනාවක් දුන්නාට පස්සේ කටවල කියලා තේරෙනවා. ආඳුරනේ මේවා අපි දන්නේ නැහනේ. ඉතින් යකෝ දන්නේ තියෙන තමයි මේ කෑ ගහලා කියන්නේ. මේක තේරුම් ගන්න කියන්නේ. ඊට පස්සේ කියනවා ආඳුරනේ මේක මාර වැඩන්නේ මොමදිව වෙනවා. මම ඔව් මේ තියෙන වගන්ති. ඉතින් මම මේ පාර කට උත්තරේ ලිව්වා උසාවියට දානවනේ දාන්න මට නීතිය ක්‍රියාත්මක කරන්න කලින් කරුණාකර රටේ නායකයෝ මැති ඇමතිවරු විනිසුරුවරු පොලිසිය ආදී ඒ වගේ යුතු ඉස්සෙල්ලා මේක ඉගෙන ගන්න. පින්නතුනි අද වෙද්දි මේකක් කියලා කියන්න ඕන මොකද මේ ගැහැණු දරුවෝ තරුණයෝ ගොඩක් ඉන්න හින්දා සුළුපටු නෑ. එක පැත්තකින් අර ක්‍රිස්තියානි බලවේග ක්‍රියාත්මක වෙනවා වගේම මේ සුද්ධ ගම් අපි හොඳින් ආරක්ෂා කරගන්න මොකද දැන් අද මේ ගමේ කිසි ප්‍රශ්නයක් නැහැ නේද? මොනවා හරි මගුලක් තුලාව පොඩි නිකන් ගෝරි ඇති අපි අතර එච්චරයි. ඒවා ඉතින් මොනම සමාජයක තියෙන දේවල්. එතනින් එහාට වෙන ආගමික ප්‍රශ්න මොකුත් නැහැ නේ මේ ගමේ. ඒ නිසා මේක මේ විදිහටම රැක ගන්න තියෙනවා. සරලව කියන්න තියෙන එච්චරයි. ඩෙන්ගු ආවොතින් අල්ලපු ගෙදර ඉන්නවද මේ ගෙදර ඉන්නවද ඔයගොල්ලෝ ඩෙන්ගු කොහොමද? භයානකයි. මොකද අද වෙද්දි පින්නතුනි මේ රට ඇතුලේ සිංහලයන්ව මුස්ලිම් ආගමට හැරවීම සඳහා මධ්‍යස්ථාන 200ක් හදලා තියෙනවා. පොඩි ප්‍රමාණයක් නෙවෙයි. පහුගිය අවුරුදු 5 ඇතුලේ කොච්චර ප්‍රමාණයක් මුස්ලිම් කරන්නේ නැද්ද? 6000කට වඩා අපේ සිංහල ගෑනු සිංහල තරුණයෝ මුස්ලිම් කරලා තියෙනවා. මේක කියන්න ඕනේ නැද්ද අපිට? දැන් උදාහරණයක් විදියට මේ රජමහා විහාරය. කවුරුත් දන්නවා මේක රජමහා විහාරය. මේක පළවෙනි රජමාවත. ඉතිහාසය ඔක්කොම දන්නවා. හැබැයි පන්සලේ
නෙවෙයි වගේ පන්සල. දෙන දෙයක් වල්ලා ඔය කලුවක දිහා බලාගෙන ඉන්නවා. එක එක්කෙනා ඇවිල්ලා මොකද කරන්නේ? පන්සල මේ කාර්යය ඉඳලා දෙනවා. අනේ කොහොමද හඳන්නේ කියලා තියෙන බඩු මුට්ටු කීල ගහගෙන යනවා පඩික්කම එක්කෙනෙක් කරන් යනවා. කවිච්චිය තව එක්කෙනෙක් කරන් යනවා නේද? පන්සලේ බඩු යන ආන්දරෝහේ ඉන්න කමන්නේ අනේ සුවපත් වේවා කියලා. පන්සලක් තියෙද මෙතන? නෑ. පිළිතුරු ඒ වගේ දෙයක් තමයි අපේ රටේ දැන් වෙන්නේ. සියලු දේ කොල්ල කනවා. අපි බලන් ඉන්නවා. එහෙම කොල්ල කන්න දෙන්න බෑ. එහෙම කොල්ල කන්න දෙනවා නම් ඒක ඒතර තියෙන මොකද්ද තියෙන මේ මොකද්ද තියෙන වැඩි පිළිවෙල. ඒ නිසා රටේ දේවල් දැන් ගැහැණු දරුවෝ කියන්නේ ජාතියකට සම්පතක්. ඒක කොල්ල කන්න දීලා අපි බලන් ඉන්නවා. නේද? අපි මහ පොළොවට මාතෘ කියනවා අපට උපත දෙන අම්මට මාතෘ කියනවා. සංස්කෘතෙන් පඩිවල මේක කිව්වේ වැදූ මව උපන් බිම මොන වගේද? ස්වර්ගයටත් වඩා වටී කියලා. දැන් අපිට බොහෝ දේවල් තියෙනකම් වටිනාකමක් නැහැ නේද? නැති වුණාට පස්සේ තමයි අපි හුල්ලන්නේ. ඒ වගේ තමයි පින්නතුනේ රටටත් ඒක බලංගුයි. ඉතින් මම මේ කියමින් ඉන්නේ අපිට තියෙන මේ විද්‍යා දෘෂ්ටික බලවේග අපේ සිංහල ගැහැණු දරුවෝ 6000කට වඩා මුස්ලිම් කරලා තියෙනවා පහුගිය කාලේ. ඒ එක පැත්තකින් ගැහැණු දරුවෝ ටික මං කොල්ල කරනවා. මේ කවුරුවක්වත් මේ නීතිය රකින්න මේ කවුරුත් එක්ක වැඩ කළා හදන්නේ නැහැ. ඒක නීතියක් ඉන්නේ නැහැ. එහෙන් ගැහැණු ටික මං කොල්ල කරනවා අනිත් පැත්තෙන් මූණිය මං කොල්ල කරනවා. ඒගොල්ලෝ දන්නවද? අපේ හාමුදුරනේ දැන් වහන්සලා බණක් ගානේ විනාඩි 5ක්වත් අරගෙන මේ කරුණ මිනිස්සුන්ට දැනුවත් කරන්න. අපි මේ කතා කරන්නේ කාගේවත් දෙයක් කොල්ල ගන්න නෙමෙයි කාගේවත් දෙයක් අල්ල ගන්න නෙමෙයි අපි කතා කරන්නේ අපේ දේ රැක ගන්න තියෙන දේ. එතකොට අර කියනනේ ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්න කියලා කියනව නේද? දැන් ගිය දේවල් කමක් නැහැ ඒක. දැන මොනවද දේවල් නැතුණා තියෙන දේ රැක ගන්න එපා. පිළිතුරේ අද වෙද්දී වෙනම නිකායක් මේ රටේ පිහිටවල තියෙනවා. ඒ නිකාය මේ රාමඤ්ඤ නිකාය කියන නිකාය වගේ නෙවෙයි. ඒක හරි අමුතු නම තබ්ලික් නිකාය කියලා. තබ්ලික් නිකායේ මහා නායක කෙනෙක් නන්නේ. ඒත් රැවුල් වාගත ලෙබ්බෙල ටිකක් නම් ඉන්නවා. ලෙබ්බෙල ටිකක් ඉන්නවා. 50ක් විතර ඉන්න. ඒගොල්ලන්ගේ රාජකාරිය මොකද්ද? දවසකට අක්කර 10ක ඉලක්කයකට යන්න ඕන නගර පද ඉඩම් අල්ල ගන්න. කොහොමද? දවසකට කොච්චර ඉලක්කේ? අක්කර 10යි. නගර පද ඉඩම් මුළු රට පුරායි. සමාන අක්කර 10ම අල්ල ගන්න නැති නැත්නම් අක්කර 5ක් කියමුකෝ. අක්කරයක් කියමුකෝ. නේද? තැන් වලින් අතලින් පොජස් 10යි, ඇහැරිය වලින් පොජස් 5යි, කුරු වලින් 20යි, අවිසාවෙන් 8යි, ඕම මෙතනවල දුරුත් හිතු බලන්න. ආක්‍රමණය කරනවා. ඇයි අපි ඒක ආක්‍රමණය කියන වචනේ පාවිච්චි කරන්නේ? ඕනම කෙනෙකුට මේ රටේ ඉපදුනා නම් සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට ඕන තැනකින් ඉඩම් ගන්න පුළුවන්, ව්‍යාපාර කරන්න පුළුවන් ඕ. හැබැයි වැඩේ විලා තියෙන එක සිංහලයට විතරක් බෑ. දැන් අපිට කියලා නැගෙනහිර ඉඩම් ගන්න බෑ. යාපනයේ අපිට ඉඩම් දෙන්නේ නැහැ. කොහෙද? ඔය ගත් එක මිනිස්සු කෙනෙක් ඉඩම් කැලක් ගන්න පුළුවන් කියලා බලන්න අනිජාතිකින් දෙමළ මිනිහෙක් නම් දෙයි. දෙන්නේ ඒක සංවිධානාත්මක වැඩ පිළිවෙලක්. යකෝ මේක අපි කතා කරන්න එපාය. ඒකට මොකටද බය වෙන්නේ? දැන් මේ ගම කැලේ ඇතුලේ හිර වුණාට වැඩක් තියෙනවද? නගරේ ඔක්කොම අපිට අහිමි වෙලා යනවා. කාර්යන්නේ. නිසා මේක අවධානය යොමු කරලා අපි ප්‍රශ්න කතා කරනවා. කතා කරනකොට තමයි දැනුවත් වෙලා මේවට වැඩ පිළිවෙල වල හැදෙන්නේ. ඒක තුමේ කවුරුත් එක්කවත් තියෙන තරහකට කරන දෙයක් නෙමෙයි. එතකොට අපි මේකට ආක්‍රමණය කියන්නේ ආක්‍රමණය කරන්නේ මිනිස්සු පවතින සම්මුති නික්මවලා. දැන් අපි හිතමුකෝ හැලියගොඩ නගරේ තියෙනවා පර්චස් එකක් ලක්ෂයයි කියලා හිතමු. මේ ආක්‍රමණික කල්ලි ඇවිල්ලා කියනනේ ලක්ෂයට ලක්ෂ 10ක් දෙන්න. එතකොට ඒක හොඳද නරකද? ඔය වගේ පින්නතුනේ නගර බද ඉඩම් අක්කර 10ක් දක්වා ගලගේ දවසක ඉලක්කය. අනෙක් පැත්තෙන් විශාල මහා පරිමාණ ඉඩම් දියඇලි සහිත ඇලදොල සහිත සියලු තැන් අද අපිට අහිමි කරමින් ඉන්නවා. අපේ පාලකයෝ ඇවිල්ලා කියනවා අපි මෙහෙම කොලා සංවර්ධනේ කොළ තියෙන්නේ. ඒක නිසා මේ අනතුර තේරුම් ගන්න.
අද බැලු තැන් වල බලන්න මූණු වහගත්ත ගෝණි බිල්ල වගේ. නේ? ගෑනු දන්නෙත් නෑ ඒ වයි ඇතුලේ ඉන්නේ. පිරිමිද දන්නෙත් නෑ. අම්මා අඳුර ගන්නත් බෑ. දූ අඳුර ගන්නත් බෑ. සම්පූර්ණ මූණු මේ වෙනම සංස්කෘතියක් හදනවා. ඒකට අපි විරුද්ධ වෙන්න ඕන. මොකද මේක සිංහල බෞද්ධයන්ගේ රට නිසා. ඔයත් නිකන් මෙහෙම හිතන්න. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් උරුවෙලාවේ වැඩ හිටියා. උරුවෙල් දනවුව. ඒතර බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් වැඩියේ නෑ කපිලවස්තුවට. ඒ කියන්නේ සුද්ධෝදන මහරජුගේ තමන්ගේ මහා මායා මෞතුමිය ඒ වැඩ හිටපු ඉපදිච්ච ඒ භූමි කොහෙවත් වැඩියේ නෑ. කපිලවස්තුවට ගියේ කොහෙවත් ගියේ නෑ. වස් 9ක් ඉවර වෙච්ච ගමන් කොහෙද දාන්නේ? මේ වස් 9 මාස 9ක් ගිය ගමන්. වස් 9 මේ මාස 9ක් ගිය ගමන් කොහෙද දාන්නේ? ලංකාවට වැඩි. ඉතින් යන්න තිබුණනේ කපිලවස්තුවට. යන්න තිබුණනේ වෙන කොහෙට වඩින්න තිබුණානේ. කොහෙවත් වැඩි නෑ. බුද්ධත්වයේ 9 වෙනි මාසේ ආවේ වැඩි කොහෙද? මේ මෞබිමට ආවේ. ඒ වැඩි මොකුත් හින්දා මෙතන තමයි මේ ධර්මයේ පිළිගන්න පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ මේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ටයි. බැලුව කොහෙද මේ පිරිස ඉන්නේ? තියෙනවා ලංකාව කියලා ධර්මතලයක්. බුදුහාමුදුරුවෝ මෙහෙට වඩිනවා. ඇවිල්ලා මේ ධර්මය ස්ථාපිත කරනවා. ඒ ධර්මයේ රකින්න සේනාවක් හදනවා. ඒ සේනාව තමයි සිංහල සේනාව. මේ ඉතිහාසය ලෝකේ කාටද තියෙන්නේ? අවුරුදු 2500 ලියලා තියෙන ඉතිහාසය. ඒවා ගල් වල කොටලා තියෙනවා. සෙල්ලිපි වල කටාරම් වල කොටලා තියෙනවා. දෙයනේ එහෙම જાතියක් නේ අද මේ නිවට වෙන්නේ ඉන්නේ. මොන අභිමානයක් අපිට තියෙන්න ඕන? දියුණුවේ සම්මත රටවල ඉතිහාසය අවුරුදු 150යි 200යි. උන් හෙළුමේ යන කාලේ අපි මෙහි ගුවන් යාන හදපු જાතියක්. ඒ නිසා ඒ අභිමානය අපි මේ දරුවන්ට මේ පුංචි දරුවන්ගේ ලේවල ඉඳලා දෙන්න ඕන. මොකද අපිට අධ්‍යාපන ක්‍රමයේ තුලවත් එහෙම දැන් වැඩපිළිවෙලක් නැති හින්දා පන්සල අපේ සටන් බිම බවට පත් කරගන්න ඕනේ. මේ જાතිය හදන මේ පන්සල සටන් බිමක් වෙන්න ඕන. අවියාවද ගන්න නෙමෙයි මතය හදන්න. අභිමානය එකතු කරන්න. ඒ නිසා ඒ වෙනුවෙන් අද මේ බිම සැකසෙලා තියෙනවා. ඉතින් මේ අනතුරු ටික ගැන අපිට වඩා මම කියන්නේ නැහැ. කිව්වොත් එල්ලි වෙනකන් හරි කියන්න පුළුවන්. ඒ තරම් තොරතුරු අපි සතුව තියෙනවා. මේ අනතුරු තේරුම් ගන්න මේ කියපු අනතුරට ඔය ඇත්තට තියෙන උත්තරේ මොකක්ද? උත්තර කීපයයි තියෙන එක. අපි අපේ බෞද්ධ පවුල රැක ගන්න ඕන. එතකොට වෙන එකකට කලවම් වෙන්න දෙන්න බෑ. මේ සරල කතාව එච්චරනේ. ඒ නිසා බෞද්ධ පවුල රැක ගන්න. දුප්පත්ද අතේ ඇඟිලි නියපොතු තියනවද නැද්ද වැඩක් නැහැ. තමන්ගේ අය තමන් කෙරෙහි පවතින බෞද්ධ පවුල රැක ගන්න. ඊළඟට අපේ දේපොළ ඉඩකඩම් කියන ඒවා ලියලන්නේ නැහැ. ජල උල්පත් වගේ ඉඩම් උපදින්නේ නැහැ. මේ කියන එකම තමයි. එතකොට රට කියලා කියන්නේ මොකුත් නෙමෙයි මේ පොළව මේ භූමිය. මේක කවුරු හරි ගහලා ගත්තත් එකයි සල්ලි වලින් ගත්තත් එකයි. දෙකම නැති වෙනවා. දැන් ප්‍රභාකරන් ගහලා ගන්නවා ඒක නීත්‍යානුකූල දෙහිඳ මෙහින් දීලා අතෑරියා ඉවරයි. ඉඩම් ටික අපි ගත්තා. හැබැයි සල්ලි වලින් ඉගෙන ගත්තොත් පුළුවන් අපිට ආපහු ගන්න. බෑ. ඒකවල ගිහලා තුවක්කු පෙන්නලා හරි අපේ නෑ මෙන්න ඔප්පුව කටවහන් එන්න ඕන. ඒක නිසා බෞද්ධ දේපොළ අපි සතු දේපොළ ටික රැක ගන්න. අන්සතු කරන්න එපා. එච්චරයි ඔය ප්‍රශ්නෙට දෙන උත්තරේ. ඊළඟට අන්‍යාගමිකෝ එක එක කල්ලි කතන්දරේ එනකොටම මගින්ම දුරින්ම දුර කටයුතුයි. ඉවරයි. ඒකේ ප්‍රශ්නෙත් ඉවරයි. ඉස්සර ඒකනේ ගෙවල් වල ඉලපතක් තියාගෙන හිටියේ. නේද? ඉලපත කියන එකක් තියන් හිටියා. ආච්චියම්මල ගහලා බැලුවේ ඉස්සර. ඉතින් ඒ නිසා මේ ගම් අපි ඉන්න වටපිටාව ඒවා බොහොම හොඳට තියාගත්තා. දැන් ඉස්සර මහසෝන එහෙම ගැහුවා කියලා කිව්වේ. නේද? දැන් මේ ගාතෙන් වල ඔය මහසෝන ගැහුවා කියන්නේ එහෙමයි ඉස්සර. ඒ බෞද්ධ සම්මාදිට්ඨික ප්‍රදේශවලට එන්න දෙන්නේ නැහැ කාටවත්. ඒකට උපමාවක් දැම්ම කළු බල්ලෙක් දැක්ක කියලා. මහසෝන උපමා කරේ කාටද?
කළු පාට බලන්නේ තඩි බලන්නේ වෙන කාමරේ ගහලා බලනකොට ඇත්තටම තඩි හොරෙක්. හොඳයි. මහසොර ගහන්නේ හොරුන්ට. එහෙම නැත්නම් පන්සලට මොනවා හරි හාමුදුරුවන්ට අරියාදු කරන එකේ. කොහේ හරි කඩප්පල්ලේ මහසොර ගහලා. හැබැයි මැරෙන්න ගහන්නේ නැහැ. මොකද ප්‍රාණඝාතය කරන්නේ නැහැ අපේ ජාතිය. නේද? පොඩි දෙවීම කරනවා. ඒ නිසා ඒ ගැන ඔය ඇති. ඊළඟට දැන් ඔය ඇත්තන්ට මේ තියෙන අනතුරු මේ තියෙන ප්‍රශ්න මනමින් හොඳින් අවබෝධ කරගෙන මේ ශ්‍රාවක ජීවිතය ඉතා හොඳට ගොඩනගන්න පුළුවන් කරුණු ටිකයි මේ කියලා දෙන්න හදන්නේ. මම මුලින් මාතෘකා කෙරුවා ගාථාවක් බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති කියන. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් නමතලා කියනවා මගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ හැම කෙනෙකුන් විසින්ම පුරුදු පුහුණු කළ යුතු අභ්‍යාස කළ යුතු වැඩි යුතු මෙනෙහි කළ යුතු ජීවිතේ ක්‍රියාවට නැංවිය යුතු කරුණු හතරක්. දැන් බොහෝ බණ දේශනාවලට ගිහුවාම මම ඉතින් මේ කරුණු ටිකම තමයි කියන්නේ. මොකද මේක කිව යුතුම නිසා. මන්ත්‍රය වගේ මේක පාඩම් කරන මිනිස්සුන්ට. දැන් බලන්න මම මේ කරුණු හතර කියලා දෙන්න කලින් ඔයත්ගේ අවධානය යොමු කරනවා. දැන් බලන්න මේ ඉස්ලාම් ආගම අදහන මිනිස්සු දවසකට කී වතාවක් ඒ දෙවියෝ වඳිනවද? දවසකට කී වතාවක් දෙවියන් යාඥා කරනවද? ඈ? 5 වතාවයි. 5 වතාවයි. දැන් අපේ උන් ඉන්නවද කොච්චර ඉන්නවද අත් දෙක එකතු කරලා බුදුන්ට වඳින්නේ දවසට එක වතාවක් කර. අන්න ඒගොල්ලෝ අයිති වෙන්නේ නැහැ. අර මං කිව්වේ සංඝ කියලා කට්ටිය. මුලින් කිව්වනේ සංඝ සමගිය සපතට හේතු වෙයි කියලා. ඉතින් මේ සංඝ කියන සම්මුතියට අයිති වෙන්නේ අත් දෙක එකතු කරලා තුනුරුවට වඳින්නේ නැති කට්ටිය. බලන්න දවසකට 5 වේලක් වඳිනවා. හරි ඕවෙන්. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියද ඒවා අපිට අදාළ නැහැ. දවසකට 5 වේලක් වඳින. මොන වැඩ තිබ්බත්. ඒ මිනිස්සු ව්‍යාපාර කරනවා, ගොවි තැන්පත් කරනවා, දරු මල්ලුනේ අපි කියවල ජීවන රටාව මොකද? හැබැයි 5 වේලක් කොහොමද දෙවියන් වඳින්නේ? අපිනේ හරි බිසි. ඇති වැඩකුත් නැහැ හරි බිසි ඒ වුණාට. එතකොට හැම සිකුරාදම මොකද කරන්නේ පිරිමි ටික? හැමදාම පිරිමි ටික පල්ලියට එකතු වෙනවා. ගෑනු යන්නේ ඇලිලා පොළේ යනවා. හැබැයි පිරිමි ටික කවුද පිරිමිගේ අතේ කවුද එලිලා යන්නේ? පොඩි පැටව. පොඩි දරුවෝ ඔක්කොම ටික අතේ එල්ලගෙන අර ඒ අදාළ ඇනුම් පළතුරු ටික අරගෙන පල්ලියට යනවා. හිතලා බලන්න මේ මිනිස්සු කොච්චර අභියෝගයක්ද අපිට. ඇයි අභියෝගය වෙනතේ අපි ගත්ත ගමන් කියනවා බලන්න හරි සමගි. ඒගොල්ලෝ සමගි දසමගිද? ඒගොල්ලෝ සමගි. ඒගොල්ලන් එන්නේ දියුණු වෙනවද පිරිනවද? හේතුව මොකක්ද? සමගිය. ඒ විතර නෙවෙයි කරන වැඩේ හරියට කරනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් ඒ අය තමන්ගේ ජාතියට තමන්ගේ ජනවර්ගයට ආදරය කරනවද නැද්ද? ආදරය කරනවා. අපේ වගේ 119 ගහන්නේ, අපේ වගේ පෙස්සන් ගහන්නේ. ඒගොල්ලෝගේ සපෝට් එක දෙනවා. ඒක තමයි ඇත්ත. ඒ නිසා මේ හොඳ දේවල් අපි ඉගෙන ගත යුතුයි. බලන්න පිළිතුරු දැන් මම ඒ කාරණාව කිව්ව වෙන මොකද හින්දා නෙමෙයි. මොන තරම් විපත්ති මොන තරම් ආගමික දේවල් මතු වුණත් ඒ කිසි දෙයකට මේ මිනිස්සු සැලෙන්නේ නැහැ. එයි ආයේ ඔළුව මනස සිතිවිලි කිසිවක් පොඩ්ඩක් දෙල්ලෙන්නවත් නෙමෙයි. දවසකට 5 වෙලා දෙවියන්ගේ අහනවා. ඒක කොහොමද වෙනස් වෙන්නේ? දැන් අපේ බෞද්ධයෝ අපිට ආරක්ෂා කරගන්න බැරිද තින්නේ? අපේ බෞද්ධයෝ ගිහිල්ලා ක්‍රිස්තියානිය පස්සේ ඒක දේවල් පස්සේ මේ කොහේ හරි කන්දක පලාබද්දවන නිගන්ටෙක් පහළලා ඉන්නවකො නම් ඒත් යනවා බඩු පෙරහැරේ. එතෙන්ට හිස් ඒ හිස්ම ඇතිලා තින්නේ ජීවිතේ අභ්‍යාසයක් නැති නිසා. ඒ අභ්‍යාසයක් නැති බරක් නැති ජීවිතේ ඕනෑම කෙනෙකුට හසුරවන්න පුළුවන්. ඒ නිසා අපි අභ්‍යාසයකට යා යුතුයි. ඒ අභ්‍යාසය තමයි මම අර මුලින් කියපු ගාථාවේ තියෙන දැන් මේ ආරණ්‍ය වාසී අපේ හාමුදුරුවෝ
විශේෂයෙන් යෝගාවචර සම්ප්‍රදාය, අවරණ සම්ප්‍රදාය හාමුදුරුවෝ අපි කවුරුත් අනිවාර්යෙන් මේ අභ්‍යාස 4 කියවනවා, ප්‍රගුණ කරනවා. එහෙම නැත්නම් මහා ජීවිතේ ගෙනියන්න බෑ. මොකක්ද අභ්‍යාස 4? පළවෙනි අභ්‍යාසය තමයි බෞද්ධ ශ්‍රාවකයාගේ බුද්ධානුස්සති. බුදුරජාණන් වහන්සේ පිළිබඳ කල්පනාවෙන් වැඩ කිරීම. නැත්නම් බුදුහාමුදුරුවෝ පිළිබඳ මෙනෙහි කිරීම. පළවෙනි අභ්‍යාසය. දෙවෙනි අභ්‍යාසය මෙත්තානුස්සති. තුන්වෙනි අභ්‍යාසය අසුභානුස්සති. හතරවෙනි එක මරණානුස්සති. බුද්ධානුස්සතිය වඩන්න ඕන, මෙත්තානුස්සතිය වඩන්න ඕන, අසුභානුස්සතිය වඩන්න ඕන, ඊළඟට මරණානුස්සතිය වඩන්න ඕන. දැන් ඔය ටික කියන්න බලන්න හයියෙන්. පළවෙනි එක මොකද්ද? බුද්ධානුස්සති. දෙවෙනි එක මෙත්තානුස්සති. තුන්වෙනි එක අසුභානුස්සති. හතරවෙනි එක මරණානුස්සති. පිළිතුරු මෙන්න මේ කමඨහන් 4 අනිවාර්ය වශයෙන් ශ්‍රාවකයා භික්ෂුවක්ද භික්ෂුණියක්ද උපාසකයෙක්ද උපාසිකාවක්ද අදාළ නැහැ. මේ කමඨහන් 4 අනිවාර්ය වශයෙන් වැඩි යුතුයි. මිත්‍යා දෘෂ්ටියට ගොදුරු නොවීම, අධර්මවාදයට ගොදුරු නොවීම, අනේක විද විපත්තිකර තත්වයන්ට ගොදුරු නොවී මේ සම්මා දිට්ඨික ශ්‍රාවක ජීවිතය අභිවෘද්ධියටපත් කරගන්න, වාසනාවන්ත භාවයටපත් කරගන්න, පුණ්‍යවන්ත භාවයටපත් කරගන්න, සාර්ථක භාවයටපත් කරගන්න නම් මේ කමඨහන් 4 වැඩි යුතුයමයි. ඒ නිසා අද මේ සිරිපා තරුණ කැල මේ දරුවෝ ටික එකතු වෙලා මේ අම්මලට මේ වැඩිහිටියන්ට හැමෝටම පොදුවේ මේ බෙදා දෙන ධර්ම සංග්‍රහය ඉතාම හොඳින් භුක්ති විඳිය යුතුයි. ඒ ජීවිතයේ අභ්‍යාසයක් බවට පත් කරගන්න අදිෂ්ඨානයකුත් ඇතුව. පළවෙනි එක බුද්ධානුස්සති. මොකද්ද බුද්ධානුස්සති කියන්නේ? බුදුහාමුදුරුවෝ පිළිබඳ කල්පනාවෙන් දවස පටන් ගැනීම. ඇයි බුදුහාමුදුරන්ට අපි බලන්න අපි අර ජනප්‍රවාදයේ හැටියට හෝ නැත්නම් අපේ දිනදා ජීවිතේ පුරුද්දට කරන වැඩ ටික කරනවා. අවශ්‍යම දේ ටික කරන්නේ නැහැ. මොකද්ද පුරුද්ද? උදේ නැගිට්ටහම බුදුන්ට පහනපත්තු කළා, මල් ටිකක් තියලා පැන් විදුරුවක් තියෙන එක නේ පුරුද්ද. හැබැයි බුදුහාමුදුරුවෝ හඳුනගන්න වෑයම් කළාද? බුදුහාමුදුරුවන්ගේ චරිතය තුළ තිබුණා තේ බුදු සිරිත තුළ තිබුණු උතුම් වටිනාකම් අපේ ජීවිතයට එකතු කරගන්න කල්පනා කළාද? නෑ. ඉතින් බුදුහාමුදුරුවෝ නම් අපේ නායකයා, බුදුහාමුදුරුවෝ නම් අපේ ගුරුවරයා, බුදුහාමුදුරුවෝ නම් අපේ අපට ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා, එකම චින්තකයා බුදුහාමුදුරුවෝ නම් බුදුහාමුදුරුවන්ගේ චරිතය තුළින් දේවල් අරගෙන ඒව පුරුදු කරන්න එපාය. එහෙම එකක් වෙන්නේ නැහැ. බුදුන් දෙවියා දෙවියන්ට මල් පහන් දීපා වගේ ඔන්න බුදුනි මල් අපි හරි. ඒක ප්‍රමාණවත් නෑ. පිළිතුරු බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මගේ ශ්‍රාවකයෝ බුද්ධානුස්සතිය වැඩිමෙන් සමාධියටපත් වෙනවා. ඒක තමයි ලාභය. බුද්ධානුස්සතිය වඩපුවාම සමාධිය දියුණු වෙනවා. සමාධිය දියුණු නැත්නම් අපිට මොනම වැඩක්වත් හරියට කරන්න බෑ. ඉගෙන ගන්න දරුවෙකුට හොඳට ඉගෙන ගන්න බෑ සමාධිය දියුණු නැත්නම්. රැකියාවක් කරන කෙනාට ඒක කරන්න බෑ සමාධිය නැත්නම්. බයිසිකලයක් පදවනකොට, වාහනයක් පදවනකොට, තේ දැල්ල නැනනකොට, ගොවිතැන කරනකොට, උයන පියනකොට, දැන් උයන පියන්න ගියම රණ්ඩුවක් තියෙන්නේ ලුණු දැම්මද කියලා මතක නැහැ. දෙපාරක් ලුණු දානවා. ඉතින් දෙහි බෑයවල් දානවා, පත්තර කොළ උබනවා, අරක එහෙට මෙහෙට කරගන්නේ. සීහිය නැහැ. සීයේ ඒක රුවාණි එහෙම නැත්නම් ගියේ පොලේ ගිහපු මොකක් හරි ගම් මතක් කරලා හිත පොලේ වෑංජිනේ දීපේ. ඉතින් කුණුහල් පහනවා මිනිස්සු ගෙදර ආපුවා. ඒ මේ ගෑනට මේක හදාගන්න බෑ. ඉතින් රණ්ඩු කොහෙද සමගිය? කොහෙද සමාදානය? කොහෙද සන්තෝෂය? ඒක නැති කරන් තියෙන්නේ කවුද? අල්ලපු ගෙදර අය. නෑ මුස්ලිම් අය නෑ, දෙමළ අය නෑ, අපිමයි. අපි තුලම ඒ ප්‍රශ්න තියෙනවා. ඊළඟට උදේට බලන්නකෝ ගෙදර උදේ නැගිට වෙලේ ඉඳලා 8:00 විතරකම් තියෙන යුද්ධ ටික. ඉඳලා තිබ්බතන ඒක නෑ, බොස තිබ්බතන නෑ, සරෙප්පු දෙක තිබ්බතන ඒක නෑ, අදහරු තිබ්බතන කොහෙද? ඉතින් ගෙදර කම්මලක් වගේ කෑ ගහනවා, මෙහෙට ගහනවා, මෙහෙට ගහනවා.
අර මැජ්ජේ ටොස් එකක් දානවා. එයි එකෙක්කනට පවරනවා. දරුවන්ගේ මූණු හොඳ ලේ ටික කුපිත වෙලා තමයි පාරට බහින්නේ. ඉතින් පාරට බැස්සහම ඉස්සරහට කවුරු හරි හම්බුනහම ආනේ කොහොමද පුතේ සුබුදෑසනක් කියන්න මෙන්න මූ යන බුම්මගේ නේද? ඇයි මොනවද සුබුදෑසනක්ද? ගෙදරින් එළියට බහින්නෙම අවුල් වෙලා. සමාධිය නැති තැන පින්නතුනි හරි නොසන්සුන්, හරි කලබලයි. හරිම කලබලයි, හරි නොසන්සුන්, හරි අපිලිවෙලයි. අපිලිවෙලක් තියෙන තැන සැනසීමෙන් වැඩ කරන්න බෑ. කවුරු හරි එක්කෙනෙක් අවුල් වුණොත් සියල්ල අවුල් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයන්ට දීපු පළවෙනි අවවාදය, පළවෙනි අභ්‍යාසය බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය වැඩිමෙන් සමාධිය දියුණු කරගන්නේ කොහොමද කරන්නේ? පින්නතුනි අපේ හදවත බුදු කුටියක් බලන්න. ඉස්ලාම් භක්තිකයා තමන්ගේ හදවත දෙව්මැදුරක් කරගන්න හැටි නේද? හදවතේ දිවියුමයි. ඒ නිසානේ හත්තිලෝ දවසකට 5 පාරක් වදින. දවසකට 5 පාරක් වදිනවා. දැන් අපි හිතමු දැන් බලන්න මල ගෙදරක් වුණා මුස්ලිම් මිනිහටත් ඕන අපි වගේම දවස් දෙක තුනක් තියාගන්න. හැබැයි තියාගන්න උවමනාව තිබුණාට ටක් ගාලා මොකද ඔළුවට එන්නේ විදාන්නේ. මම දෙවියෝ කියලා තියෙන්නේ එක දවසයි 124යි. ටක් ගාලා වැඩේ ගන්න. ඒක තමයි හේවි. ඒ නිසා ඒ අය තමන්ගේ හදවත දෙව්මැදුරක් කරගන්න වගේ අපි මොකද කරන්න ඕන? අපේ හදවත උදේ පාන්දරම බුදුමැදුරක් කරගන්න. මේක තමයි බුද්ධානුස්සතිය කියන්නේ. ශාන්තියක් තියෙනවා නේද? අපි කොච්චර වෙහෙසටපත් වෙලා, කොච්චර කලබලයටපත් වෙලා, ණය බැරින් මිරිකිලා, අංගලිංගකම්, නැතිබැරිකම් ආදී වූ අනේක විද ප්‍රශ්නත් එක්ක පන්සලට යනවා. සමහර හාමුදුරුවෝ දෙක හිනා වෙන්න හිතෙන්නේ නැහැ තරම් ප්‍රශ්න. හැබැයි විහාරයට ගියොත් මොකද වෙන්නේ? සැනසීමක් තියනවා නේද? අන්න ඒ සැනසීම ජීවිතය තුළ ගොඩනගාගෙන අපට නැගිට ගන්න පුළුවන් නම් ඒක තමයි කළ යුතු දේ. ඒ නිසා පිටුතුනි අපි හැමෝගෙම හදවත බුදු කුටියක් කරන්න උදේ පාන්දර නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් පූජා කළා. හොඳට බුදුහාමුදුරුවෝ දිහා බලන්න විනාඩියක් දෙකක්. හොඳට බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන මෙනෙහි කරන්න. මගේ හදවත දැන් බුදු කුටියක්. ඒ හදවත නැමැති බුදු කුටියේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. බුදුහාමුදුරුවෝ මොන තරම් කරුණාවන්තද? ඒ කරුණාවන්තකම මා තුළත් ඇති වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ මොන තරම් ඉවසිලිවන්තද? ඒ ඉවසිලිවන්ත භාවය මා තුළත් ඇති වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ මොන තරම් නිහතමානීද? ඒ නිහතමානී බව මා තුළත් ඇති වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ මොන තරම් උත්සාහවන්තද? ප්‍රඥාවන්තද? ඒ උත්සාහවන්ත භාවය, ඒ ඥානවන්ත භාවය මා තුළත් ඇති වෙනවා. මෙන්න මේ ටික විතරක් මෙහි කරමු. නොදන්න පාඩි අමතක කරලා ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි. අපිට බැරි නම් මේ තේරෙන භාෂාවෙන් බුදුහාමුදුරුවෝ තමන්ට සමීප කරගන්න. දන්නේම නැහැ පිටුතුනි හදවත බුදු කුටියක් වෙලා. හවසත් ඒක කරන්නේ. ඔයත් මේක සතියක් මේ අභ්‍යාසය කළා බලන්න. මොකද වෙන්නේ කියලා. ඔයත්ගේ හිත හරියට අර කැලතුණු බොරවුණු විලක් ලිඳක් පොකුණ නොකැලතුණාම පතුල පේනවා වගේ මේ ජීවිතේ පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ සමාධිය ඇති කරගන්න. පාඩම් කරන දරුවන්ට මේ අභ්‍යාසය කළාම හොඳට පාඩම් කරන්න පුළුවන්. අනිත් එදිනෙදා ජීවිතයේ තියෙන සියලු කාරණා වලට මේක වළංගුයි විවෘතයි. ඒ නිසා පළවෙනි අභ්‍යාසය බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය වඩපුවාම සමාධිය දියුණු වෙනවා. දෙවෙනි එක මෙත්තානුස්සතිය. මෙත්තානුස්සතිය කියන්නේ මොකක්ද? මෙත් වැඩීම. මෙත් වැඩීම කියන්නේ මොකක්ද? දැන් අම්මලා මෙත් වැඩීම කරනවා නේද? මෙත් වැඩීම කරනවද? හොඳ නැද්ද? මේ හාමුදුරුවෝ කතා කරන්න එපා කියලාද කොහෙද? ඔය හාමුදුරුවෝ එකේ වහ එපා කියන්නේ නැද්ද? මෙත් වැඩීම කරනවද? ඔව්. ඉතින් වඩන එක කියන්නකො. මොකද්ද මෙත් වැඩීම කියලා කරලා තියෙන්නේ? දැන් මෙත් දෙයියනේ වැඩුවා කියන්නකො. වඩපු එක. කොයි වගේද කියලා? මෙත් වඩනවා මගේ අම්මේ මොකද්ද මේ? බුදුහාමුදුරුවෝ කියන දෙවෙනි අභ්‍යාසය මොකද්ද?
මෙත් වැඩිම. පින්නතුනි මෙත් වැඩිම කියන්නේ මේක කියලා දුන්නාම වැටෙත් වැටෙහි. මෙත් වැඩිම කියලා කියන්නේ ආදරය. ආදරය පුරුදු කරනවා. මෙත් වැඩිමෙන් අපි දියුණු කරන්නේ ආදරණීය බව. අපිට ජීවත් වෙන්න ආදරය ඕනද නැද්ද? ඕන. අපිට විතරක් නෙවෙයි සතාසි උපාවට ගහකොළට මේ බඩු මුට්ටු වලට පවා මේ ධර්මාසනේ හරියට ආදරෙන් රැකවලා ගන්න තමයි ඕවෙන්නේ. මේකත් ඉවරයි. හැමදේම පණ නැති වස්තුවක් වුණත් ආදරය ඉල්ලනවා හොයනවා. දැන් ඒක නිසානේ අම්මලගේ බලන්න දැන් ඔය පරණම පෙට්ටකන් ඇවුස්සෝ මොනවද තියෙන්නේ? මොකක්ද ලොකු දේවල් ඔය වර්තමාන සල්ලි මොකක් නැහැ මොනවද තියෙන්නේ? පරම්පරාවෙන් හම්බෙච්ච වලල්ල නේද? අම්මගේ ආදී වශයෙන් නේ අත්තම්මගේ එහෙම අදින්දර ගියපුවාම මේක තමයි අපේ පරම්පරාවේ නම්බුව කියලා නේද? මේ මොනවද තැල්ල කියලා නේද කියන්නේ? එක්ක වලල්ලක් ආදී වශයෙන් ඒ ටික තමයි පොඩි බැඳගෙන තියාගන්නේ. ඔබට තමයි කවදාද මේක දෙන්නේ කියලා පොතට බිල් එකට කියනවා නේ? ඉතින් හොඳට ඉන්නවා අර මේක ගන්න. ඒක රකින්න ඇයි ආදරේ නිසා තමයි ඒක එච්චර කාල රැකුනේ. පිළිතුරු මම කියන්නේ අපිට මේ දේශනාව ඇතුලේ පහදලා දෙන්න තියෙන්නේ මෙත්තානුස්සතිය කියලා කියන්නේ අපිට පුරුදු කරනවා ආදරණීය විදියට ඉන්න. මම හිතන්නේ මේ ලෝකෙ ගත්තොත් ආදරණීයම සමාජය තිබුණේ අපේ රටේ. දැන් අදටත් පිළිතුරේ යුරෝපයට ගියාම අපි හිතමු එංගලන්තයට, ඉතාලියට, ප්‍රංශයට, ජර්මනියට ඔය වගේ රටවල් වල ගිහිපුවාම දැන් මේ විතරක් දින මේ එංගලන්තෙට ආපු මලේ ඒගොල්ලෝ දන්න කවුරුත් ඒ රටවල් වල ඉන්න වැඩිහිටියෝ කතා කරනවා මොනවා වුණත් අපි මෙහි දුක් විඳලා හම්බ කරනවා තමයි දරුවෝ හදා ගන්න කොහෙද යවන්න ඕන? ලංකාවට යවන්න ඕන කියලා ලංකාවට යවනවා. තාමත් මේකේ ආදරේ පිරිච්ච තැන. ආදරෙන් දරුවන් මෙහෙම අම්මට තාත්තට සලකන දෙමව්පිය දූ දරුවෝ අතර සම්බන්ධකම් තියෙන රටවල් බොහොම අඩුයි. මම හිතන්නේ වැඩිපුරම මේ බුද්ධ ධර්මවත් එක්ක අපි තමයි මේක රකින්නේ. දිවි දෙවෙනි කර දරුවෝ රකින්නේ අපි. එතකොට බුදුහාමුදුර අපිට උගන්වනවා මේ ආදරය කියන දේ පුරුදු කරන්න. දැන් කොච්චර අය හූල්ලනවාද ආදරේ නැතුව නේ? ආදරේ ලබා දෙන්න දෙයිහාඳුනේ කියලා පත්තිනි අම්ම ගාවට ගිහුවා තුසන් බලන්න. කොච්චර ඉන්නවද නේ අපි හදවතින් හදාගෙන ඉන්නවනේ. ඔන්න පත්තිනි මේනියු ගාවට කියලා කියනවා නේ මේමයි මම මෙච්චර හොඳ අපේ කන කොහොමද හදන්නේ අනේ මොකක් හරි කළ දේව මෑණිනි මේක කළා දෙන්න පූජාවට ඔක්කොම තියෙනවා. ඉතින් මේක ගැටගෙන එතනත් වැඩි හරි ගියේ නැත්නම් 6 මාසෙකින් ඊට පස්සේ මොකද කරන්නේ? දෙන්නම් බොරඩක් කියලා යනවා කාලි අම්මවට. කිලම් එහෙම. එහෙත් කියලා වැඩක් වුණා සීනිගම හරි ගිහලා අවරනවා. මම මේ කියන්නේ නරකක් නෙවෙයි. මිනිස්සු ආදරය හොයන්න ගිහිල්ලා ඒක වැරදුනාට පස්සේ ඒ ජීවිතය ඇතුලේ ආදරණීය බව නැති වුණාට පස්සේ කොච්චර දේවල් කරනවද මේ ගුරුකම් කරනවා කියයි මම දැකලත් නෑ පත්තරවල ගත්තාම තියෙන වශී තවස් තුනේ වශී අර වශී මේ වශී බලන්න ඒ ඇයි එතෙන්ට එච්චර මේ අපි කියන එකට වෙලදමක් හැදලා තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කොච්චර ඇනලා මගේ අම්මේ අපි කොළඹ ඉන්න හින්දා දන්නවා මේ උපදේශන මධ්‍යස්ථානවල උපදේශන සේවා කරන අයගෙන් දිනයක් ගන්න බෑ අවුරුද්දක් අතින්න ඕන. දැන් කොළඹ ගෑනු අයට එහෙම පොඩි ලෙඩ තියෙනවා. අඳින්න පළදී නොයන පියන විදිහ මහත්යත් එක්ක ඉන්නෝනේ ඒක උපදේශන ඕන. ගම්වලේව නෑ. මම මේ කියන්න හැදුවේ ආදරය කියන එක පුරුදු කරන්න. ඒක තමයි ජීවිතේ. නේ? ඒ කියන්නේ අර මොනවාද මේ පිදුරු සෙල් කරපු පැල්පතේ තියෙන සාමේ ආදරේ නැහැ කියලා මහා මන්දිරවල ඇත්ත ඒක. ඉතින් ඒකින්ද ආදරණීය බව ජීවිතේ පුරුදු කළ යුතුමයි. ඒක උදාහරණයක් විදිහට කිව්වොත් බලමුකෝ අපි මල් පෝච්චි දෙකක් අරගෙන හොඳට එක ගහකට එක මල් පෝච්චි එක ගහට හොඳට වතුර දානවා. ගහ ළඟට ගිහිල්ලා කතා කරනවා. කොළ ටිකක් අත දානවා. පෝර ටිකක් දානවා. මගේ අම්මේ බලාපොරොත්තු වෙච්ච කාලකට කලින් මල් පිපෙනවද නැද්ද? මල් පිපිලා ගෙඩි හැදිලා බලන්න ලස්සනයි. අනිත් ගහ දිහා බලන්නෙත් නැහැ. එතෙන්ට යන්නෙත් නැහැ. මොකද වෙන්නේ?
කුණාටු වෙලා ගිහිල්ලා මලානික වෙලා ගිහිල්ලා කොළ හැල්ල නාන මොකද කියන්නේ නකුටු වෙලා නේද? ඒ වගේ නෙවෙයි මේ ආදරය ලබන නොලබන අයගේ හැටි. ආදරේ ගේ කලදක් නැති මිනිස්සු දෙක දැක්කහම කීයද? අවුලක් තියෙනවා. ආදරය කියන දේ පුරුදු කරන්න කියලා බුදුහාමුදුරුවෝ අභ්‍යාස කරන්න. ඒක තමයි මෙත්තානුස්සතිය. ඉස්සර තමන් ගැන ආදරය කරනවා. ඊළඟට තමන්ගේ යැපෙන අය ආදී වශයෙන් ඒක බලන්න වැඩි දියුණුවාට පස්සේ අවසානයේදී මේක නතර වෙන්නේ කොහෙන්ද? තමන්ට, තමන්ගේ ජාතියට, තමන්ගේ රටට. එහෙම එහෙම එකක් මේ මෙත්තානුස්සතිය කියන්නේ. ඒ නිසා මෙත්තානුස්සතිය වඩන්න පුරුදු කිරීම කළ යුතුයි. මොකද අපේ ගම්වල ඒ ආදරණීය බව ගොඩාක් දුරට විදිලා. සමහරවිට ඇවිල්ලා කියන අනේ හාමුදුරනේ මොන දේ තිබ්බත් වැඩක් නැහැනේ. ඉඩම් නම් තියනවා තමයි අක්කර 200ක් තියෙනවා, අක්කර 30 40ක් තියෙනවා. ඔක්කොම තියෙනවා, සියලු දේ තියෙනවා. අනේ හාමුදුරනේ මේ මිනිහා හොඳ වචනයක් කතා කරන්නේ ආදරේ. මොනවද තිබ්බත් මොකටද කියලා අහනවනේ. අහන්නේ නැද්ද? අහනවා. ගෙහනුත් එහෙමයි, පිරිමිත් එහෙමයි. ඒ නිසා පිළිදෙන ආදරය කියන්නේ මහා බුදුම ඖෂධයක්. ඒක පුරුදු කරන්න. දැන් ඉතින් ගම්වල ගත්තාම තියෙන ප්‍රශ්නේ තමයි ආදරේ තියෙනව නැත්තේත් නෑ. හැබැයි ඒකම ඉරිසියාවක් තියෙනවා. ආදරේ තියෙන ඉරිසියාවක් තියෙනවා. දැන් මම මේ බලාගෙන ආව කලුවරේ වුණත් මේ පන්සලෙත් නෑ හැබැයි. මොනවද? දැන් අපි ඉන්න පළාත්වල නම් හැම වංගුවෙම හැම හන්දියෙම හැම බස් වෝල්ට් එකේ මොනවද තියෙන්නේ දැන්? අලුතෙන් CCTV කැමරා තියෙනවා. කැමරා හයිකලා තියෙනවා. පාරේ යන්නේ ඔක්කොම අරගෙන. ඉතින් ගම්වල කැමරාව ඕනේ නැහැ. ඇයි? ගමම CCTV තමයි. නේ? ගොඩක් කලනා කරන බලන්න මේ පැත්තට යන්නේ. මෙන්න මෙහෙම යන්නේ පැත්තට යන්නේ. මේ තමන්ගේ මල්ලේ බඩු හැලෙනවා. අර මල්ලේ මොනවද තියෙන්නේ කියලා තමයි බලන්නේ. මට වඩා බඩු වැඩිද? මට වඩා බඩු අඩුද? ඉතින් මොනවා හරි දුෂ්කර ක්‍රියාවක් කළා කොල්ලෙක් මෝටර් සයිකලයක් ගෙනාවා කියන්නේ මොකද වෙන්නේ? ඌට ගහනවා තියෙන පද ටික ඔක්කොම නේ? ඌ කොහොමද මෝටර් සයිකලයක් ගෙනාවේ? එදා ගමේ තියෙන බණ දවසේ මාතෘකාව මොකද්ද? කොල්ලා මෝටර් සයිකලයක් ගෙනාවා. එහෙම නැත්නම් 3 wheel එකක් ගෙනාවා. එහෙම නැත්නම් වෑන් එකක් ගෙනාවා. හිටියෙත් නෑ පොළොගේ ටිකේ කොළඹ කියන බංජවත් තිබුණොත් දන්නේ කියලා අනේ අර කොල්ලට මොකද කරන්නේ? ඌට ගම එපා වෙනකම් ඌ කල්පනා කරන හාපෝ මුන් එක්ක වසනට වඩා හොඳයි යනවා යන්න කියලා මූ ගම අතහැරලා යනවා. ඒ ගම් වලින් හුඟක් දක්ෂ පක්ෂකම් තියෙන ඒ ගම් අතහැරලා යනවා. ඉන්න බෑ ඉන්න දෙන්නේ නෑ. එතකොට අනෙක් පැත්තෙන් අපේ තරුණියක් පොඩ්ඩක් හොඳට ඇඳලා බැලඳලා ලස්සනට නේද? පිළිවෙලක් වෙන්න හදනවද මොකද කියන්නේ? ඉවරයි. මොනවා හරි වෙලා වගේ ඉවරයි. උන්ද ඉන්නෙත් නෑ ගමේ. ඒකිට යනවා ගම දාලා. ඇයි වටේම CCTV. මේ ගෙදරට වෙනදී ආරේ කවුද ආයේ මොකද ආයේ වාහනයක් ආවා. ඒවා පින්නතුනි අපි සතුව තියෙන දුර්වලකම්. දැන් කෝ අපි ආදරණීය සමාජයක් නම් බලන්නකෝ වැඩිපුර මනේ ගයක් හදනවා පොඩ්ඩක් මේ සමහරවිට මේ අඩියයි දෙකයි පොඩ්ඩක් එහෙම වෙලා ඉස්සලම පෙස්සම ගන්න කවුද? මුස්ලිම් අය දෙමළ අය අපි අතින් විදංගල වන්නන්නේ ඉඳහන්නේ කවුද? අපි පුදුම වැඩක් ඒක. පුදුම ආසනාවක්. තමන්ගේ කමටවත් ආදරේ නැති තැනට අපි පත්තර දෙනවා. ඒ නිසා පිළිතුරේ අපේ කමට ආදරේ කරන්න. කඩේකට ගියොත් අපේ කඩේකට යන්න. අපේ කඩේකට ගිහිල්ලා උ හිනා වෙන්න නැත්නම් යකෝ හිනාවයක් කියලා කියන්න. සල්ලි දීලානේ බඩු ගන්න. නේද? මොකද අපේ මිනිහෙක්ගේ තැනට ගියොත් තමයි ඒ මිනිහට ඒක පුරුදු වුණොත් ඒ මිනිහට ඒක දැනුනොත් යකෝ මොනවද අපිට ආදරේ අපි වෙන එකේ උ පොයේ කොඩියක් හරි දායි. පෙරහැර යනකොට බකට් එකක් හරි නැත්නම් විසක් කූඩුවක් හරි එල්ලයි. ඒක කරන්නේ අපි එකෙක් හැදුනොත් නේද? ඒ නිසා නගර බදට ගියත් හොඳට පරිස්සම් වෙන්න තමන්ගේ තැනකට යන්න. අපේ කඩේ විනාහ වෙන්න බැරි වෙයි. මොකද විනාහ වෙන්න ගෙදර ආදරේ නැහැනේ. උදේ එනකොට මේ ඉතින් මූණ වේලිච්ච දෙල්කොලක් වගේ මේ ගෙදරින් එළියට එන්නේ. ඇයි? මුන් මුදුන් වදින්නෙත් නැහැ. මුක් කිසිම අභ්‍යාසයකුත් නැහැ. ඉතින් ගෙදර අපිලි වෙලයි. අපිලි වුණාම ඉතින් කඩේට යන්නේ ලේ ටික රත් කරගෙන. ඉතින් කඩේට කවුරු හරි ආපු ගම මුදලාලි ඇන්කර් නැහැ.
කතුසී නෑ මුකුත් නෑ. මේ කඩේත් වැටිලා ඌත් වැටිලා ගෑනු මිනිස්සයා ගෙදරක් දාලා ගිහිල්ලා අනාථයි. අපේ පවුල් වල වෙන දේවල්. එහෙම වෙන්නේ ආදරය කියන දේ පුරුදු නොකරන නිසා. ඒ නිසා පින්නතුනි පුරුදු වෙන්න මෙත්තානුස්සතිය වඩන්න. තුන්වෙනි එක අසුභානුස්සතිය. අසුභානුස්සතිය කියලා කියන්නේ අපි තුල ඇති වෙනවා මිනිස්සු හැටියට හරිම නරක මත්වි අපි මත් වෙනවා. ඒ නිකන් මේ ඇල්කොහොල් වගේ දේවල් නෙමෙයි. අපි ඊට වඩා සාංශාරික වගේන නරක නපුරු ආවේග නිසා මත් වෙනවා. සමහරු මත් වෙනවා බලය නිසා. බලයෙන් මත් වෙනවා. සමහරු මත් වෙනවා ධනය නිසා. ධනය තියෙනකොටත් එහෙමයි. ධනෙන් මත් වෙනවා. ධනය නිසා මත් වෙනවා. බලය නිසා මත් වෙනවා. උගත්කම නිසා මත් වෙනවා. දැන් අපේ තරුණ පිරිස් මත් වෙන්නේ මොනවයිද? යොබ්බනමදී ඉලන්දාරිකමින් මත් වෙනවා. වංගු පේන්නේ නැකනේ වංගු කෙලින් කරන්නේ. වංගු කෙලින් කරන කලලයිට්ස් පේන්නේ නැහැ. ජීවිත නිකන් අනියමාර්ථේ හේතුවක් නැතුව විනාශ කර ගන්නවා. ඒ යොබ්බනමදී ඊළඟට අපි ගත්තොත් කුලමදෙත් තියෙනවා. කුලේ නිසා මිනිස්සු මත් වෙනවා. ඔය විදිහේ රූපේ නිසා මත් වෙනවා. ගෝත්‍රේ නිසා මත් වෙනවා. ඔය වගේ බුදුහාමුදුරුවෝ පෙන්වන මිනිස්සු මත් වෙන කරුණු 27ක්. පොඩි ප්‍රමාණයක් නෙවෙයි කරුණු 27ක්. ඕකේ එක දෙයක් විතරක් නේ හිතලා බලන්න. දැන් කුලේ නිසා මත් වෙනවා අපි හොයනවා මේ කාලේ. ඔය මොකද්ද මේ ගෙහෙලා තියෙන හෙනේ කියලා જાතිය නේ. දැන් ඒක හොයනකොට ඉතින් ඔන්න පත්‍ර බලන්න වෙනවා. දැන් අපිට ඉතින් අකැප වුණත් අපි බලනවා. මොකද්ද? මනාලිය කියන්නේ. ඔව් පත්‍රේ දාලා තියෙනවා. ඉරිද පත්‍ර ගත්තාම පිටු ගණන් තියෙන මොනවද තියෙන්නේ? මනාලයෝ මනාලියෝ. hina කාල කරන එක දැක්කම නේද? ඉතින් ඔන්න දානවා. අවුරුදු 53යි වයස. ලපටි පෙනුම. මාරු මේ යකෝ 53ම ලපටිද? ඈ ගහක වුණත් ගෙඩි හැදෙන කාලයක් දෙන හත්තරේ වැඩ කුරුම්බක් පොල් වෙලා ඈ කලටි පොල් වෙලා වැටෙනවා ගස්වල ඒ කාලේ පෙන්නන. එන්න දානවා 53යි වයස ලපටි පෙනුම. ඔය හැමදාම තියෙනවා. ඒ ලපටි කෙනෙක් පොඩක් කළු පාටින් හයිලයිට් කරලා දානවා. අවසානයේදී බලාගෙන ගිහින් මම ඇත්තට අපි වෙන් වශයෙන් අරගෙන බලනකොට වැඩි හරියක් තියෙන්නේ උඩරටක් තියලා අපරගෙන තියෙනවා. කුලී බලබලා ඉන්නවා. ගෑනුගේ ඇසල නාකි වෙනවා. අනේ අර මුස්ලිම් මිනිස්සු කුලී බලන්නේ නැහැ මොකක් කරන්නේ පණ තියනවා නම් එච්චරයි. උන් රාජකාරී නියමෙටම කරනවා. අපේ උන් කුලේ බලබලා අහවල් ඒවා බලබලා දන්නේම නැහැ 35 40 වෙනකන් ගෙවල් වලට නාකි වෙනවා. ඉතින් 35 විතර කසාද බඳලා ඉතින් ඵලයන් පුදලා ළමයි නැහැ. ඉතින් යනවා දේවාලේ. විෂ්ණු දෙවියන්ගේ ළමයි ඉන්නවා. කතරගම දෙවියන්ගේ ළමයි ඉන්නවා. දෙවියන්ට පුළුවන් ළමයි දෙන්න. දෙවියන්ට ආශිර්වාද කරන්න පුළුවන්. ඉතින් දෙවියෝ මොනව කරන්නද වයසට ගිහලා බැන්දා. අපි මේ කෑ ගහන જાති හදපියෝ කියලා. එක දෙයක් හොඳින් මතක තියාගන්න අපේ තරුණ දරුවෝ නිසි වයසේදී කසාද බඳින රස්සා තියනවද නැද්ද? ඉස්කෝලේ ළමයි ගන්න එක පරක්කු වේද නැද්ද? එතන අදාළ නැහැ. අදාළදී අදාළ කාර්යය කරන්න. සුදුසු වයසේදී කසාද බඳින්න. ඒක බුද්ධ භාෂිතය, බුද්ධ දේශනාව. ඉතින් සුදුසු වයසේදී දැන් මේ අම්මලගෙන් අහලා බලන්නකෝ දැන් සමහර අම්මලගේ ළමයි 6-7 දෙනා ඉන්නේ වැඩි හරියක් ඉන්නවනේ මෙතන නේද? ඉන්නවා. අනේ ඒගොල්ලන්ට ওই තාක්ෂණික ප්‍රශ්න මොකක්වත් තිබ්බේ නැහැ. මොකක්වත් තිබ්බේ නැහැ. ළමයි ඉස්කෝලේට යවා ගන්න පුළුවන් වේද? മന്ത്രിතුමාගේ ලියුම මොකක්වත් බැරි වෙන්නේ අදාළ ඩියුටිය කළා. මොකද රාජකාරිය හැම අවුරුද්දකම දරුවේ ඉස්කෝලේට ගිහින් පිළිවෙලට 6-7 දෙනෙක් හදලා ඉන්නේ කොහොම ලස්සනට යෝධකටම වගේ. ඒගොල්ලන්ට මන්ද පෝෂණය තිබ්බේ නැහැ. මොකක්ද හොදට මේ මඤ්ඤ කපල හරි කැවුමුන්ට. නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. නිසා මේ ආකල්පවල දුර්වලකමක් අපේ තියෙන්නේ. දැන් එකක් හරියට උදාහරණයක් කිව්වොත් දැන් අපේ ආකල්ප කොච්චර අපි කොච්චර වටවල බලන්නකො නේද? කෑම බීමේ සිට
මේක හිතන්න ඉපේ. ඒක හිතන්නවත් අපේ සමාධියක් නැති වෙලා තියෙනවානේ අභ්‍යාසයක් නැති හින්දා. දැන් අපි බැලුවොත් මේ ගමේම තියෙන හොඳම රසබර ආහාර ටික අරගෙන ගිහලා මොකද කරන්නේ? කුරුවිට පොලේ විකුණලා පලා ටිකද වටිනම වසවිසරදී කෑම ටික ඔක්කොම ගිහලා විකුණලා එන ගමන් එන ආඩම්බරකමට මොනවද කියන්නේ? මෙන්න ඇන්කර් ප්‍රොජෙක්ට් කීල්ල ගහන්නේ. නේද? පලා ටිකයි වටින දේවල් ඔක්කොම ටික විකුණලා රුපියල් 800,000ක් අරගෙන 650 කට දීලා පිටි පැකට් එකක් කීල්ල ගහනවා. ඒක තමයි අපේ ජාතියේ වෙච්ච දේ. පිටි කියන්නේ විස සහිත එක. කැලේක හදලා බොන්න කම්මැලි. කැඳ හදා ගන්න අමුද්‍රව්‍ය ටික පිටට විකුණලා විස ටික ළමට ගේනවා. නතර කරන්න. අපේ පණ්ඩිතාරණියොත් අපි ඉල්ලනවා මේ අපි නිකන් ආදර්ශ අපේ තරුණ දරුවෝ ටික මේක කරන්න. මම ඊළඟ මාසෙ මෙවන්නම් ඉතාම හොඳ වෛද්‍යවරයෙක් මේ දරුවෝ ගැන මොකද මේ පින්වන්ත දරුවෝ රැක ගන්න ඕන. මේ රත්නපුරේ මම දැන් එතුමා ඉන්නේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා. ඔන්න වජිරමල්ලි ඒගොල්ලෝ එකතු වෙලා කරන්නේ මේ පෝෂණය ගැන දේශනය බණ වගේම දැන් බණ නම් හිතට මේ අපි බඩත් කරගන්න එපා. ඒක නිසා නිරෝගීව ඉන්න නම් ඒ දෙසුම් අහන්න ඕන. මොකද මේ විස සහිත ආහාර වලින් අපි මිදෙන්න ඕන. බලන්න අපේ ආකල්ප වෙනස් කරපු හැටි. දැන් ඉස්සර අපි පොඩි කාලේ ඉස්කෝලේ යනකොට මොකද කරේ? අග්ගලාවක් හදලා දුන්නා. තාටි අග්ගලාව. උන් කනවා මේක පැයක් විතර අපිත් ඉන්නේ පොඩි කාලේ. ඔය මොනවාද මේ මාළු බනිස් කිඹුලා මොකක්වත් තිබුණේ නැහැ. ඒක ඇයි මොනවද? එක්ක හොඳ රසට කිරිබත් කෑල්ල අග්ගලා ගොලියක් හැලපයක් දෙකක් වණ්ඩුවක් ඕනේ අම්මලා කලේ. ඉතින් ඒකත් මොකද වුනේ? මේ මාධ්‍ය භාවිතාවන් දියුණුවීමත් එක්ක මේ වෙනදා ආධිපත්‍යයේ වණ්ඩු දෙකක් අරගෙන ගියපු එකට වණ්ඩුවයි කිව්වා. අපිව වට්ටපු හැටි. අග්ගලා අරන් යන එකට මොකද කිව්වේ? අග්ගලාව කිව්වා. හැලපරන් යන එකට හැලපය කිව්වා. ලැබරිය අරන් යන එකට ලැබරිය කිව්වා. ඔක්කොම අපේ කෑම. අනේ අරු නෙමෙයි ඉතින් ආපහු ලැබරිය අරන් යන්නේ. ඇයි උට ලැබරිය කියලා කියනවනේ? හැලපරන් යන එක හැලපරන් යන්නේ නැහැ. හැලපය ලැබරිය අග්ගලාව වණ්ඩුව ඔන්න දැන් නම් ටිකක් පට වැදුනා. දැන් පරම්පරාවෙන් වණ්ඩුත් නැත. ලැබරි නැත. හැලපත් නැත. අන්තිමට දැන් අර යන මාළු බනිස් රෝල්ස් පැටිස් කිඹුලා බනිස් හැබැයි කවුරුවත් අර කිඹුලා බනිස් එකට වෙන්නකට කිව්වේ නෑ ආනේ කිඹුලා එහෙම කිව්වේ නෑ පැටිස් සරයන එක පැටිස කිව්වේ නෑ නේද රෝල්ස් සරයන එක රෝල්ස් කිව්වේ නෑ බලන්න වෙනස මේ ආකල්ප වලින් අපි දුර්වල කරපු තරම ඒ නිසා මම මේ කියන්න හැදුවේ අපට මේ සියල්ල තේරුම් ගන්න නිහතමානී බවක් තියෙනවා. අනේ වඩන්න අපි අපේ දේ කරා. ඒකනේ අපිට ගොඩක් වැරදිලා තියෙන්නේ. සබුදුහාමුදුරුවෝ පෙන්නනවා මගේ ශ්‍රාවකයෝ තුන්වෙනි අභ්‍යාසයේ හැටියට මේ අසුභානුස්සතිය වැඩි යුතුයි. අසුභානුස්සතිය වැඩිමෙන් මිනිස්සු නිහතමානී බවට පත් වෙනවා. හතරවෙනි එක මරණානුස්සතිය. මරණය පිළිබඳ මෙහි කරන්න කිව්වා. නිතර දෙවේලේ මරණය ගැන මෙහි කරනකොට මිනිස්සු තුල අප්‍රමාදය සහ වීරවන්ත භාවය වැඩි දියුණු වෙනවා. ඒ නිසා තමයි දා සමාජය අදාද ඒ මරු පින් කරගන්නේ කියලා ඒ කල යුතු දේවල් අදම සම්පූර්ණ කළා. කල් දාන්නේ නැහැ. ඒ නිසා අප්‍රමාදයටපත් වෙන්න වීරය වඩන්න කියන කාරණාව මතක් කරමින් දැන් ඔයගොල්ලෝ අවසන් වශයෙන් තේරුම් ගන්න බුද්ධානුස්සතිය වැඩිමෙන් හිතේ සමාධිය දියුණු වෙනවා. මෙත්තානුස්සතිය වැඩිමෙන් ආදරණීය බව පුරුදු වෙනවා. අසුභානුස්සතිය වැඩිමෙන් නිහතමානී බව පුරුදු වෙනවා. මරණානුස්සතිය වැඩිමෙන් ජීවිතේ තිබිය යුතුම අප්‍රමාදයට වීරවන්ත භාවයන් ජීවිතයට එකතු වෙනවා. නිසා මේ අභ්‍යාස වඩන්න පුරුදු කරන්න මේ ආනිසංස ජීවිතවලට එකතු කරගන්න යුතුයකම් මෙහෙවර හඳුනා ගන්න පුළුවන් තරම් පන්සලට එකතු වෙන්න ඒකවත් මතක් කරන්න ඕනේ. දැන් අද මේ තරුණ පිරිස උගක් මහන්සි වුණා. ඉතින් බැලුමට වැඩි බහුතරයක් කවුද ඉන්නේ? ගැහණු. නේද? අම්මලා කුලගල සමිතිය අපේ. ගොඩක් තැන්වල බලවලට ගිහපුවාම ඉතින් කුලගල සමිතිය තමයි අපි ඉතින් තේනවා පැයකමාර දෙක බණ. කාටද? උපාසකම්මලට. උපාසකම්මලකින් 7-5 හානියක් නැහැ මේ ශාසනයට.
ප්‍රයෝජනයක් මිසක අපේ තියෙන හැඹිලි තියෙන එකත් පූජා කරනවා මිසක නේ තාමත් කරාරුව හරි ශ්‍රද්ධාවන්තයන් ගලවලා දානවා මිසක අපි ඉතින් දෙනවා ඇටි හැලෙන්න බණ කාලීන බණ අගනා බණ මාසුරම් බණ එක කාලේ බණනේ හැබැයි පිටුතුනි මේ අම්මලට නෙවෙයි අපි දැන් බණ කියන්නේ කාටද පිරිමි පන්සල් ගියුවා අපි දැන් අපේ ආරණ්‍ය නායක හාමුදුරුවෝ කරේ ඉන්නේ හින්දා කැලේ හාමුදුරුවෝ කියලා තිබුණේ කැලේ හාමුදුරුවෝ අපේ ආරණ්‍ය වාසී හාමුදුරුවෝ අපේ රජමහා විහාරයේ හාමුදුරුවෝ ඔක්කොම එකතු වෙලා ඔන්න දරුවන්ට දෙනවාද ඉලක්කයක් දැන් දෙසැම්බර් ඉවරයි දුරුතු වෙනවා ඊළඟට පෙබරවාරි ඕනනම් මේ 14 වෙනිදා හරි ගමක් නැහැ නේ අම්මලා පොයට කියන්නේ එක මාසෙක සිල් ගන්න එක වර්ධනය කරන්න එපා සිල් ගන්න මොකද සිල් ගන්න මැද නේද අපි පිරිමි ටික සිල් සමාදන් කරමු දවසක් අම්මලා කියන්නේ බලාට අම්මලා සිල් ගන්නilla උතුරු සමුද නැත්තේ උතුරු සල්ලෙන්ද අමරු ලේන්සු හරියනම් ඵලයන්ලා කියන වැඩේට බස්සන්න එතකොට ආයි කොහොමද ඉතින් ඔය කිව්වොත් තමයි පස්ස නොකායි අපි හාමුදුරුවන්ට කියමු 8 සිල් ඕනේ 7 සිල් දෙන්න. ගරුල නෑනේ. අනිත් ඔක්කොම බලන්න එක එක සිල් සමාදන් වෙන්නේ. අපි නෙමෙයි 8ම බදාගන්නේ එකක් කරන්න හම්බෙන්නේ. ඔක්කොම ලොකු ඒවානේ අපිට ඕන ලොකුම නත්තල් ගහ ලොකුම ඒවා අපි කරන්නේ ඔක්කොම. ලෝකෙ ලොකුම කුළුණ ලොකුම වරායි ලොකුම ඒවා තියෙන්නේ. එකක් කරගන්න බෑ. ඒ නිසා එක එක රැක්කහම ඇති. මේ ඔක්කොම රකින්න කියලා එහෙම එකක් කියලා නෑ බුදුහාම. ඒ නිසා 8 සිල් වෙනකොට 7 සිල් දෙන්න. එතකොට 3ට 4ටත් කන්න දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. පිරිමි ටික පන්සල් ගේන්න ඕන මෙතනින් ඉස්සරහට මේ ශාසනය ගෙනියන්න නම් ඇත්ත කතාව ඒක. මොකද මරණාධාර සමිතියක් වුණත් කවුද පෙරමුණක් තියෙන්නේ? ගැහැණුද පිරිමිද? ඔය කියන්නේ මන්නේ ගැහැණුද? ඔව්. මරණාධාර සමිතියට යනවා මොකටද? හට් එකයි පෙට්ටියයි ඉබයි. හට් එකයි පෙට්ටියයි අනිවාර්යයි ඕනමයි. ඉතින් ඒ නිසා බැරි ගාදේ හරි කොච්චර දවසක් වැඩ තිබ්බත් අම්මා එකට යනවා. මොකද මූමලක් දාන පෙට්ටිය දෙන්නේ බෑ කියලා. ඉතින් ගෙදරදී යනවා මොකද කරන්නේ? ඔයා යනවද මරණාධාර සමිතියට? ගත්කට මොකද කියන්නේ? ඔය යනවා. පිරිමිය දෙන්නේ. ඊළඟට දායක සභාවට මොකද කියන්නේ? මම ඉන්නම් ඔබ ඵලයන් දායක සභාවට ඵලයන් ඔය විදිහට ගත්තට පස්සේ පිටුතුනි බොහෝ දේවල් වලට කවුද යොමු කරන්නේ අම්මා කාන්තා ඔයාලට ඵලයන් මල විතරක් වගේ නම් මොකද කරන්නේ මල විතරක් වගේ නම් මේ වුණද වේලාසිනින් ගිහිල්ලා යනවා ඈ මට මම යන්නම් හවස් වෙලා මොකද නාටකේ පරම්පරාවේ නම්බුගේ වැඩ ටික කරන්න තියෙන්නේ ඉතින් හවසට ගිහිල්ලා නෝනක් වලින් ගෙදර එවලා හොඳට බීලා බූරු අත දුත් ගහලා පොඩි ගෝරියක් දාගත්තේ නැත්තම් ඒක ප්‍රොෆයිල් එකට හොඳ නැහැ නේ ඉතින් හොඳ නැහැ ඒක පුරුදු වෙනවා ඒක පුදුම වැඩක් මේවා පින්නතුනි දුර්වලකම් අපේ ඒවා නැති කරගන්න තමයි පන්සල් එන්න ඕන පන්සලෙන් වැඩක් හදමු පිරිමි පන්සල් ගේන්න ඕන දැන් පිරිමි උගාක් කරලා පන්සල් එක දෙන ඔන්න පන්සලේ ආන්දුර පොඩි කචල් එකක් දාගත්තා කියවනේ එඩ්‍රස් නැත ආයි නිලම් මැස්ස එකතු වෙනවා අමු දෙමු කියලා ගලවමු සිවුර ගලවමු අපි අටෝ එහෙම කොහොමද මේක අපේ පරම්පරාව බෞද්ධකමලු ආන්දරගේ මොකක් හරි අවුලක් කියලා ආරංචි වුණා එලගෙයි හැබැයි දායක බලන්න ගෑනු අය 150යි පිරිමි 30ක් 40ක් විතර එනවා එහෙම හරියන්නේ නැහැ බලන්න මුස්ලිම් මිනිස්සු පිළිතුරු මුස්ලිම් මිනිස්සු තමයි ඒ ආගම අරගෙන යන්නේ. ගෑනු කවදාකවත් පල්ලියන දැකලා තියෙනවද අර වගේ නේ? පිරිමි පල්ලි. අපේ උසිකුරාද සෙට් වෙන්නේ කොහෙද? බොන්න තනක් වෙනවා. එහෙම නැත්නම් වෙන එකක්. ඒ වගේ පරිසරයක් තුල අපි අපේ ඇස් පින් කරලා තියෙනවා. අපි වාසනාවන්ත වෙලා තියෙනවා මේ තරුණ දරුවෝ වැනි තරුණ දරුවෝ අද 100 සමහර තැන්වල හිතාගන්නත් බැරි තරම් දැන් තරුණයෝ මේක අතට අරගෙන ඔව් අපිට තියෙනවා වගකීම අපේ වැඩිහිටියෝ අතහැරපු තැනින් අපි පටන් ගන්නවා කියලා හිත නිස්සරණ අධ්‍යාසයෙන් බලන්න මේ කොඩි ඇදලා සරසලා
කැපකිරීම කළා වැස්සේ මොකටද මොනවද දන්නව මොනවත් හම්බෙන්නේ නැහැ කියලා නේ ඉඟුරු බිස්කට් එකක්වත් හම්බෙන්නේ නැහැ කියලා දන්නවා මොනවත් දෙයක් නැහැ හැබැයි මේ හිත පපුවේ තියෙන ගැඹුරුම තැන අපි මේක කරන්න ඕනේ කියලා. ඉතින් අපිට සතුටුයි අද වෙද්දී හැම තැනම තරුණයෝ සිය ගණන් එකතු වෙලා පන්සල් වල වැඩ හදනවා හාමුදුරුවොත් එක්ක එකතු වෙනවා වෙනද වගේ අර බෝල් දාගන්නේ අනේ හාමුදුරනේ මේක කරමු කොහොම හරි කරමු අපි මේක කරන්න. ඉතින් ඒ නිසා අපි හරි වාසනාවන්තයි තවම මේ බුද්ධ භූමියේ ආශිර්වාදය ලැබෙනවා. ඒ ආශිර්වාදය තුළින් උද්දීප්තියටපත් වෙන අපේ තරුණ පරම්පරාව මේ වගකීම හිසින් දරාගෙන මේ කටයුතු සම්පූර්ණ කරන්න කැප වෙනවා. ඒ නිසා මේවා දරුවන එක මාසෙකින් අතහරින්න එපා. පුළුවන් තරම් මාස පතා වැඩක් හදන්න පන්සලේ. කැලේ හාමුදුරුවෝ ඒ ධර්මයේ බෙදා දෙනවා. මේ අපේ අනිත් හාමුදුරුවෝ පින්කෙත් වගේ වැඩ ඉන්නවා මේ වනවාසීව. උන්වහන්සේලාත් එක්ක බලාගෙන ගමේ රජ මහ විහාරෙත් බලාගෙන රටලෝකෙ වෙන දේවලුත් එක්ක මේ ගම් ටික හොඳට දියුණු වෙන්න හදාගන්න මේ වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ තරුණ දරුවන්ට මොකද ලෝකෙත් එක ගැවසෙන හින්දා ඉතින් එවැනි වැඩකට හිත යොමු කරන්න කියන කාරණාව මතක් කරමින් වෙලාව ගත වුණා දැන් හරියට පැයකමාරක් විතර අපි කාලය ගත්තා. තව මිනිත්තු 3-4කින් අපි බුද්ධානුස්සතියක් වඩලා මේ කටයුතු સમાપ્ત කරමු. දැන් ඔය ඉන්න ඉරියව්වල ඉඳගෙන හොඳට හුස්මක් අරගෙන හුස්ම හෙලන්න. හොඳට හුස්ම අරගෙන හුස්ම හෙලන්න. හෙලලා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා බලන්න. හොඳට. දැන් නිමිත්තක් තියෙනවා. අරමුණක් තියෙනවා. ඒ ඇස් දෙකෙන් දකින්න. දැන් ඔය ඇත්තන්ගේ හදවතේ වඩා හිඳව ගන්න ඇස් දෙකෙන් දකින්න බුදුහාමුදුරුවෝ. දැන් ඇස් දෙකෙන් බුදුරුව ගත්තා. හදවතේ තැන්පත් කරන්න. දැන් ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන ඇස් දෙකෙන් අරමුණු කර බුදුහාමුදුරුවෝ දැන් ඔය ඇත්තන්ගේ හදවතේ වැඩ ඉන්නවා. දැන් ඔය ඇත්තන්ට දැනෙන්න ඕන මගේ හදවත බුදු කුටියක් කියලා. දැන් මගේ හදවත බුදු කුටියක්. ඒ හදවත නැමැති බුදු කුටියේ ලෝතුරා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. ඒ හදවත තුල වැඩ ඉන්න මගේ බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන මං බුදුරජාණන් මම අප්‍රමාදී වෙනවා. කවදාකවත් මේ පින්වන්ත ජීවිතයේ මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. ඒ මිත්‍යා දෘෂ්ටික අධර්මවාදී බලවේග පරාජය කරන්න මේ මොහොතේ පටන් මම බෑනම් කරනවා. ඒ බුදුමගේ කිනුවට මේ බුදුන්ගේ බුදුහාමුදුරුවෝ සරණ කරගන්නවා බුදුහාමුදුරුවෝ පිළිට කරගන්නවා කියන දේශනාවේ
සිතුවිලි මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි මගේ දිවි දෙවැනි කොට බුදුරජාණන් සරණ යමි සිතනා මොහොතකින් සියලු දුක් නිවී යන ඔබ වහන්සේ සරණ යමි ඔබේ රුව දුටුව පමණින් ශාන්ත සුවයෙන් සිත පිරියයි සිත නායසිල්ලකින් සිතට සහනයගෙන ජීවිතේ දෙවැනි කොට බුදුරජාණන් සරණ යමි හිස් වචන දොඩමින් නිසරු දේ ගැන සිතමින් ගෙවුණු කාලය නිමා කරමි නොදැන මා කළ සියලු වරදට සමාවන සේක්වා මහා බුදු අනුහසින් මා වෙලා ගනිත්වා මේ මොහොතේ පටන් සිරිපා මුල වැතිර මාගේ ජීවිතය හරි මගට ගෙන එමි බුදු මගට ගෙන එමි ධම්මගට ගෙන එමි හරි මගට ගෙන එමි බුදු මගට ගෙන එමි ධම්මගට ගෙන එමි අරහං 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 මේ උසස් පිළිවෙත
වෙතින් තුනුරුවන මම පුදමි මේ පිළිවෙත කරන කොට ජාතින් ජරාවෙන් මරණයෙන් මිදෙම්වා භාවනාමය පිනෙන් නිවන් සැප ලැබේවා සාක්‍ය ඉන්දෙමු දෙවියන්ට ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා මේ සියලු ආකාරයෙන් අපත් කරගත් පුණ්‍ය ලාභය ලෝසසුන් වටනා සියලු දෙවි දේවතාවෝද ඉෂ්ට දේවතාදී පින් කැමැති වෙන සියලු දෙවි දේවතාවෝද විශේෂයෙන් මේ විහාරස්ථානාදී ගෘහිත සියලු දෙවි දේවතාවෝද මේ අඩවියට බාරව සම්බුද්ධ ශාසනයේ සුරකිමින් ශ්‍රී පාද පද්මයේ සුරකිමින් වැඩ ඉන්න ශ්‍රී සුමන සමන් දේවරාජයන් ඇතුළු කොට ඒ සියලු පරම්පරාගත අපේ දෙවි නෑවරුන්ටද මේ උදාාරතර පින් ලැබේවා ඒ සියලු දෙවියෝ මේ පින් අනුමෝදනාවෙන් සැපවත්ව අපව ආරක්ෂා කෙරෙත්වා නිර්වාණ අවබෝධය කෙරෙත්වායි සාධුනාදයකින් පින්නේ අපි ආශිර්වාද කරනවා විශේෂයෙන් අපේ අර ඉස්කෝලේ හාමුදුරුවෝ මතක් කළා වගේ මේ විහාරස්ථානයේ තාම පැරණි විහාරස්ථානයක්. ඉතින් මේ විහාරස්ථානයේ විහාර ගණයෙහි වැඩහිඳ අපවත් වී වදාළ මහ යතිවරුන්ට ඒ විහාර ගණයේ අපවත් වී වදාළ සිල් පූජනීය මහා සංඝරත්නයට සහ සම්බන්ධ වෙන ඔබ හැමදෙනාම මෙන් මේ පරලෝකයේ සියල්ලන්ටම මේ උදාාරතර පින් ලැබේවා සසර සැපසේ විසෙත්වා හැම දුකෙන් අත මිදී නිවන් දකිත්වායි සාධු නාදයකින් පිද්දේ. පළමුවෙන්ම අපි ආශිර්වාද කරනවා විශේෂයෙන් මේ උත්තම කටයුත්ත සංවිධානය කරන්න ආශිර්වාද කරමින් අනුශාසනා කරමින් මඟ පෙන්වීම කරමින් කටයුතු සම්පූර්ණ කළ අපේ විහාරාධිපති ගෞරවනීය කලලැල්ලේ සුනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඉස්කෝලේ හාමුදුරුවන්ට ඒ වගේම අපේ වනවාසී පූජනීය පේමාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපේ අරණ්‍ය වාසී අනිත් හාමුදුරුවන් වහන්සේලාට උන්වහන්සේලාගේ අවවාද අනුශාසනාවට යටත්ව අපේ මේ තරුණ දරුවෝ සිරිපා තරුණ පිරිස අපේ බුදු මිනිහඬ තරුණ සංවිධානයේ පින්වතුන් එක්ක අක්කර දැනගෙන එක්සිත්ව එක්සත්ව එකම දම්බැලක පුරුකක් වගේ මේ කටයුත්ත හොඳින් මැනවින් සංවිධානය කළා. ඉතින් අපේ ගෞරවනීය මහා සංඝරත්නයට මේ කටයුතු සම්පූර්ණ කළ අපේ පින්වන්ත තරුණ දරුවන්ට නම් ගොඩාක් දීලා තියෙනවා. ආදාර දුන් පුජ්‍යලයන් හැටියට නේද? බුදු පිළිම වහන්සේලා අනුග්‍රහය පිණිස ගොඩාක් නම් තියෙනවා. ඉතින් නම් ඕනේ ඔය ඇත්තෝ දන් දෙනවා අපි පින් දෙනවා මදේ නේද? ඉතින් ඒ උදව් උපකාර කළ හැමෝම එක් සිහියට ගන්න විශේෂ සිහි කටයුත්තක් හැටියට ශ්‍රී ලංකා පොලිසිය නානායක කර මහතා ඇතුළුවේ පින්වතුන්ගේ නම් සඳහන් කරලා තියෙනවා. අනිත් පැත්ත අපේ හාමුදුරුවෝ සිහිපත් කරා. ඉතින් මේ පින්කමට ආවගේ උදව් උපකාර කළ වෙහිසුණු මහන්සියුණු මූල්‍යමය දායකත්වයන් සැපයූ එකී මෙකී ලෝකී සෑම සියලු දෙනාටම මේ පුංචි දරුවාගේ පටන් ඔබ හැම දෙනාටම තෙරුවන් සරණින් දෙව්රැක වරණින් සිද්ධ කළ මේ පුණ්‍ය බලයෙන් හැම දෙනාගේම ජීවිත දවසින් දවස වාසනාවන්ත වේවා. බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සමෘද්ධ වේවා. සතුරු අනතුරු නපුරු දුක අඳුරු ආදී මගහැරේවා. ඔයයන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගෙන අසත්පුරුෂ අධර්මිෂ්ඨ පාප මිත්‍රාශ්‍රයක් නොලබා
සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රයම ලබාගෙන උතුම් වූ නිවනින් නිවීම පිණිස මේ පින් පාරමිතාවක්ම වේවා කියන සාදු කියලා ප්‍රාර්ථනා කරා. අපි සත්‍ය ක්‍රියාවකින් මේ කටයුතු සමාප්ත කරමු. ඔබ සෑම සියලු දෙනාට මේ ජීවත් වෙන පරිසරයට ශ්‍රී පාද පද්මේ පිහිටි මේ මහා පුණ්‍යවන්ත මේ ප්‍රදේශයේ සතා සිව්පාව ගහකොළ මේ ජල මූලාශ්‍රමී සියල්ලකටම උතුම් තුනුරුවන්ගේ රැකවරණය වේවා කියන අදහස ඇතුව අපි සත්‍ය ක්‍රියාවකින් මේ කටයුත්ත සමාප්ත කරමු. මාත් එක්කම වැඳගෙන කියන්න. සත්‍යයි සත්‍යයි බුදු ගුණ සත්‍යයි ඒ සත් බලයෙන් සිත් වේවා. සත්‍යයි සත්‍යයි දම් ගුණ ඒ සත් බලයෙන් සිත් වේවා. සත්‍යයි සත්‍යයි සංඝ ගුණ ඒ සත් බලයෙන් අපි කල මේ පින් ඇත්තයි සත්‍යයි ඒ සත් බලයෙන් සිත් වේ. දලදා සෙවණී සිත් මහසේ සෙවණී සිත් වේවා. මහා ගුරු සෙවණී සිත් සිරිපා සෙවණී සිත් වේවා. මේ පින් බලයෙන් සිත් කෙලෙස් දුරු වේවා. ගුණ නැන දියුණු වේවා. මගේ මේ පින්කම නිවන් පිණිසම හේතු වේවා. වන්දනා කරගමු. දුක්ඛ රෝග භය වේරා සෝකා සබ්බේ උපද්දවා අනේකාන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සුත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝච භෝගං උදිච යසවා සතවස්සාච ආයුච